අපි ගිය සතියේ පළවෙනි පාඩම රිවයිස් කරන්න පටන් ගත්තා. අද දෙවෙනි දවස. ඒතර පළවෙනි දවසේ අපි කතා කරා මේ පදාර්ථයේ මූලික සංරචක වල ඉතිහාසය ගැන කතා කරා. හරිද? එතකොට ඊට පස්සේදී අපි කතා කරා ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම ගැන. ඊට පස්සේ අපි කතා කරා ප්‍රෝටෝනය සොයා ගැනීම ගැන. හරිද? ඊට පස්සේදී අපි පරමාණුක ආශ්‍රිත අර්ධකීම් ස්කන්ධ ක්‍රමාංකය, පරමාණු ක්‍රමාංකය, ඊට පස්සේදී ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නියුක්ලියෝන. ඊට පස්සේදී අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේදී අපි පරමාණුකත කළ අණු හදලා සම්පරමාණුක අණු, විෂම පරමාණුක අණු. ඊට පස්සේ අපි කතා කරා මේ සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද කියන එක. හරිද? ඔක තමයි අපි අවසානයේදී කතා කර මාතෘකා ටික. කියන්නේ ඉතින් ගියහතේ කතා කර මාතෘකා ටික. දරුවෝ අද පටන් ගන්න තියෙන්නේ මේ අපි කතා කරන මේ රසායනික ලක්ෂණ වලට හේතු වෙන්නේ මොනවද? භෞතික ලක්ෂණ වලට හේතු වෙන්නේ මොනවද කියලා. හරිද? කතාව තමයි අර රසායනික ලක්ෂණ වලට දරුවෝ හේතු වෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක. දරුවෝ මොකක් කර රසායනික ක්‍රියාවලියක් කරන නම් එතන මොකක් කරි පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් වෙනස් වෙන්න ඕන. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන. හරිද? ඉතින් දරුවෝ මේ දැන් රසායනික ප්‍රතික්‍රියා ගත්තට පස්සේ ප්‍රතික්‍රියාවලදී අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙනවා. ඒක රසායනික ප්‍රතික්‍රියා රසායනික ක්‍රියාවල තමයි. හරිද? රසායනික ලක්ෂණයක් වෙන්න. කියන්නේ රසායනික ලක්ෂණ වලට කියන්නේ රසායන ලක්ෂණ වෙනස් වෙන්න හේතු වෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපි හිතමු දරුවෝ මේ කියන්නේ මොකක් කරි සීන් එකකදී කියන්නේ මොකක් කරි ක්‍රියාවලියකදී අපි හිතමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන්නේ නැහැ කියලා. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන්නේ නැත්නම් දරුවෝ එතන රසායනික ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. හරිද? අපි නිකන් හිතමු නිකන් අපි උදාහරණයක් ගමු දරුවෝ නිකන් මේ ප්‍රතික්‍රියාවක් ගමු දරුවෝ ප්‍රතික්‍රියාවක් ගමු රසායනික මේ ලක්ෂණයක් තමයි රසායනික ක්‍රියාවලියක් තමයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් කරනකොට පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙනවා. හරිද? අපි දැන් සරල උදාහරණයක් ගමු. ලෝහයකට අම්ලයක් දාන එකක් දරුවෝ. ලෝහයකට දානවා අම්ලයක්. හරිද? ලෝහයකට අම්ලයක් දානවා. ඊට පස්සේ මෙතන හැදෙනවා ලවණේ හැදිලි වෙලා H2 දෙනවා. පොඩි ගාදන් ඔයා දන්න මේ කතාව. මම නිකන් මේක එක පරමාණුවක් ගත්තේ මැග්නීසියම් එක මුලින් තිබ්බ දරුවෝ මේ පරමාණුක අවස්ථාවේ එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පරමාණු ක්‍රමාංකය 12 නිසා 1s2 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ලියන්න යන්නේ නැහැ දරුවෝ. තාම අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කරගෙන අපේ නිසා. හරිද? ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගාන 12යි. ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. හරිද? මේ 12 පවතින විදිය ලියන විදියක් තියෙන වින්‍යාසය කියලා අපි ඒක තාම ඉගෙනුනේ නැහැ දරුවෝ. පැහැදිලි කතාව. ඊටසදී දැන් මෙතන ඊට පස්සේ ඔයාලට තේරෙනවා මෙතන තියෙන්නේ මැග්නීසියම් 2+ අයන. 2+ අයන Cl- අයන එක තමයි හැදිලා තියෙන්නේ. එතන මැග්නීසියම් එක 12, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න 12ක් තිබ්බේ. ඉලෙක්ට්‍රෝන 12ක් තිබ්බේ. දැන් දරුවෝ ඉලෙක්ට්‍රෝන 10යි තියෙන්නේ. මම නිකන් සරල උදාහරණයක් කිව්වේ. අනිවාර්යෙන් රසායනික ලක්ෂණයක් වෙන්න නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන්න ඕන. ඉතින් දරුවෝ අපි එතනදී මේ සලකන්නේ එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියනකොට අර පරමාණු ක්‍රමාංකය කියන එක. හරිද? පරමාණු ක්‍රමාංකය කියන එක. එතන පරමාණු ක්‍රමාංකය කියන එක වෙනස් වෙන්නේ නැහැ. පරමාණු ක්‍රමාංකය කියන්නේ නෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගන්න. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි බලපාන රසායන ලක්ෂණ බලපාන්නේ. එතකොට දරුවෝ මේ අපි දැන් මේ රසායන ලක්ෂණ කියන එක කතා කරන්න හේතුව සමස්ථානික. අපි ගියහදී කතා කරා සමස්ථානික කියන එක. හරිද? ඔව් ගියහදී අපි සමස්ථානික කියන එක කිව්ව නේද? ඔව් කිව්වනේ. ඔව් සමස්ථානික කියලා කිව්වා. අතන සමස්ථානික අපි ගත්තොත් හයිඩ්‍රජන් වල සමස්ථානිකය 3 හයිඩ්‍රජන් සමස්ථානික කියලා අපි කිව්වේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය සමාන වෙලා ස්කන්ධ ක්‍රමාංකය අසමාන වෙන ඒවා එක මූල ද්‍රව්‍යනේ. එකම මූල ද්‍රව්‍ය පරමාණුවේ පරමාණු ක්‍රමාංකය සමානයි ස්කන්ධ ක්‍රමාංකය අසමානයි. ඒ වගේ ඒවාට තමයි සමස්ථානික කියලා කියන්නේ. අපි දරුවෝ ආවර්තවකයේ තියෙන හැම මූල ද්‍රව්‍යකම සමස්ථානික දැනගන්න ඕනේ නැහැ. හරිද? මේ හයිඩ්‍රජන් වල සමස්ථානික තුන නම් දැනගන්න ඕනේ. 1 1 1 2 1 3. හරිද? මේකෙදි පරමාණු ක්‍රමාංකය 1යි 1යි 1යි. හරිද? දැන් කතාව මේක ඇදරෝ රසායනික ලක්ෂණ වල බලපාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? දැන් සමස්ථානික වල පරමාණු ක්‍රමාංකය 1යි. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ සමස්ථානික ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. හරිද? ඒතර සමස්ථානික ගත්තට පස්සේදී එක මූල ද්‍රව්‍ය පරමාණුවේ පරමාණු ක්‍රමාංකය සමානලා ස්කන්ධ ක්‍රමාංකය අසමාන වෙන ගත්තට පස්සේදී එයා පරමාණු ක්‍රමාංකය සමාන වීම නිසා එකට ඉලෙක්ට්‍රෝන ගණන් මෙයාගෙත් 1යි මේකත් 1යි මේකත් 1යි. හරි? ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්නේ. ඒකින්ද අපි කියනවා සමස්ථානික වල රසායනික ලක්ෂණ වෙනසක් නැtei කියලා. හරිද? දැන් හදිසියෙ දරුවෝ පරමාණු ක්‍රමාංකය අසමාන වුණා නම් මේවා තියෙන ඉලෙක්ට්‍රෝන ගණන් වෙනස්. ඉලෙක්ට්‍රෝන ගණන් වෙනස් වුණා නම් රසායනික ලක්ෂණ වෙනස් වෙන්න ඕන. හරිද? ඒක තමයි අපි තර්කේ. එතකොට මේ අර සමස්ථානික කියලා කියන්නේ ඒක සමස්ථානික රසායනික ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔය කතාව අපි දරුවෝ මුලින් පැහැදිලි කරලා තියෙනවා මේ අද දවසේ ඒතකොට පළවෙනි කතාව රසායනික ලක්ෂණ කියන එක. රසායනික ලක්ෂණ කියනකොට ඔයගොල්ලෝ මොනවද තියෙන්න ඕන? රසායනික ලක්ෂණ වලට බලපාන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වුණොත් තමයි රසායන ලක්ෂණ වෙනස් වෙන්නේ. හරිද? ඊට පස්සේදී මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවක් කරනකොට දරුවෝ අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන මොකක් හරි පරමාණුක. ඒක එහෙම තමයි. වෙන මොකක් හරි වෙන ක්‍රියාවලියක් ගත්තට පස්සේදී දැන් මොකක් හරි ක්‍රියාවක රසායනික ලක්ෂණ වෙනස් වෙන්න නම් ඒ අදාළ ක්‍රියාවලියේදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන්න ඕන. කිසියම් පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන්න ඕන.
ඊළඟට දැන් අපි මේ රසායන ලක්ෂණ කතා කිරීමේ අරමුණ තමයි සමස්ථානිකවල රසායන ලක්ෂණ වෙනස් කියලා බලන එක. දැන් සමස්ථානිකවල පරමාණු ක්‍රමාංක එකමනේ දරුවෝ. පරමාණු ක්‍රමාංක එකමයි කියලා කියන්නේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන් එකමයි. හරි ඉලෙක්ට්‍රෝන විනාශය කියන්නේ ඉලෙක්ට්‍රෝන විනාශය වෙනස් වෙලා නැහැ සමස්ථානිකවල. ඒ හින්දා සමස්ථානිකවල රසායනික ලක්ෂණ සමානයි. ඔන්න කතාව පැහැදිලි දරුවෝ. හරිද? ඊට පස්සේදී අපි යනවා ඔයාලට මේ හරි. ඊට පස්සේදී අපි යනවා මේ භෞතික ලක්ෂණ වලට. හරිද? රසායන ලක්ෂණ ඕකේ. ඊළඟට භෞතික ලක්ෂණ. දරුවෝ මේ භෞතික ලක්ෂණ වලට බලපාන්නේ හරිද? භෞතික ලක්ෂණ වලට බලපාන්නේ ස්කන්ධය. කියන්නේ පරමාණු ස්කන්ධය බලපාන්නේ. හරිද? කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය බලපාන්නේ. දැන් පරමාණුක ස්කන්ධය කියන්නේ මොකද? අපි දරුවෝ තාම හොයාගෙන තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයයි ප්‍රෝටෝනයයි විතරයි. හරිද? එතකොට පරමාණුවේ ඒ කියන්නේ පරමාණුව කියන කෙනා තමයි පදාර්ථයේ තැනුම් මේකකය කියලා මුලින්ම නිශ්චිතාර්ථ දැක්වීමක් දුන්න ජෝන් ඩෝල්ටන්. හරිද? සිත පදාර්ථයේ තැනුම් මේකකය පරමාණු. හරිද? ඒතර මේ පරමාණුවේ ඇතුලේ කියන්නේ ඉලෙක්ට්‍රෝන තියෙනවා කියන එක අපි මේකට හොයාගත්තා. හරිද? ඒතර ඉලෙක්ට්‍රෝනයේ භෞතිකව හොයාගත්ත ජේ.ජේ. තොම්සන්. ඉලෙක්ට්‍රෝන නම් කරේ ස්ට්‍රෝනි. හරිද? ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය හොයාගත්ත රොබර්ට් මිලිකන්. ඉහති කතා කරා. ඊට පස්සේදී අපි හොයාගත්ත ප්‍රෝටෝනය කියන එක. හරිද? ප්‍රෝටෝනය කියන එක ධනාරෝපණ පැවැත්ම මුලින්ම ප්‍රකාශ කරේ එව්ජන් ගෝල්ස්ටයින්. ඊට පස්සේදී මේ ප්‍රෝටෝනය කියන හොයාගත්තේ නේද සදර්ෆර්ඩ්. අපි ඒ දෙක හොයාගෙන තියෙන්නේ. හරිද? දැන් තාම අපි මේ පන්තියේදී අපි නියුට්‍රෝනය කියන එක සොයාගත්ත නැතුණාට අද දවසේ සොයා ගන්න වේග පොඩි කාලේදී දන්නවා පරමාණු තුලේ ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඊපස්සේ ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙන නෂ්ටය ඇතුලේ. ඊට පස්සේදී ඒක වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා. දන්නවා. හරි පොඩි කාලෙන් ඕව දන්නවා. අපි මේකෙදි කතා කරගෙන යනකොට තාම ප්‍රෝටෝනයයි ඉලෙක්ට්‍රෝනයයි විතරයි හොයාගෙන තියෙන්නේ. ඒව තියෙන විදියක්වත් අපි තාම කතා කරේ නැහැ. අපි පොඩි කාලේදී ඒ කතාව දන්නවා. ඒක පදනම් කරගෙන තමයි දරුවෝ අපි යහති අර්ථ දැක්කුවේ පරමාණුක අෂ්ට අර්ථ දැක්කීම. හරිද? පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ නෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගන්න කියලා. හරිද? ඊටසදී ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ නෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගන්නයි නියුට්‍රෝන ගන්න එකතුව කියලා. හරිද? එතකොට දරුවෝ කතාව තමයි ඊට පස්සේදී කතාව තමයි දැන් අපි තාම ඔය නෂ්ටි කතා නියුට්‍රෝන කතා ඉගෙන ගන්න නැතුණාට ඔය කතාව දන්නවා. ඒතර මේ තියෙන්නේ පරමාණු ක්‍රමාංකය මේ තියෙන ස්කන්ධ ක්‍රමාංකය කියලා ඔය දන්නවා. හරිද? එතකොට දරුවෝ අපි කිව්වා වෙන එහෙම කතාවකුත් දැන් මේ හයිඩ්‍රජන් වල පළවෙනි සමස්ථානිකය ප්‍රෝටියම් කියන කෙනාගේ. මෙයා ප්‍රෝටියම්. මෙයා ඩියුටීරියම්. මෙයා ට්‍රිටියම්. හරිද? අපි මේක දරුවෝ මෙහෙමත් ලියනවා. දැන් මෙහෙම අපි මූලිකව මේ හයිඩ්‍රජන් දැම්මට අපි හයිඩ්‍රජන් වල ප්‍රෝටියම් එක කොහොම ලියන්නේ? ඩියුටීරියම් එක ලියන්නේ කැපිටල් D වලින්. 1 2. ට්‍රිටියම් එක ලියන්නේ 1 3. ඔය විදිහට. හරිද? ඒ කියන්නේ කැපිටල් D අකුර කොහරි දැක්කොත් ඉතින් හයිඩ්‍රජන් වල සමස්ථානික. කැපිටල් T අකුර දැක්කොත් ඉතින් හයිඩ්‍රජන් වල සමස්ථානික. ඒ සම්මත විදියක් කරන්නේ. ඒක අපි මේ අපි දුන්න මේක දරුවෝ මේ සමස්ථානික වල තීරණ නෝට් එකෙත් දෙනවා. ඊට අමතරව අපි ඕගනික් කියන කොටසට ගියාට පස්සේදී අපි තව මාසයකින් දෙකකින් වගේ පටන් ගන්න ඕගනික් කොටසට ගියාට පස්සේදීත් අපි කැපිටල් D T මෙන්න මේ දෙන්නා ඩියුටීරියම් ට්‍රිටියම් කියලා හඳුනා ගන්න කියලා පැහැදිලිව කියනවා. හරිද? ඊළඟට ඔයාලගේ මේ රිවයිස් වැඩසටහනේ ටියුට් එක තව දවස් දෙකක් තුනක් යනකොට ගෲප් එකට ඇඩ් කරනවා. හරිනේ. ඊට පස්සේදී ඔයා අද දවස් සහ කලින් සතියේ කරපු එකේ හිස්තැන් පුරවන කොටස් ටික පුරව ගන්න සහ අපි මේ කියලා දෙන ඒවා ලස්සනට පැහැදිලිව නෝට් එක ඇති. තීර ටියුට් එකක් දෙන්නේ. යා රූප සටහන් වගේ ඒවා තමයි හිස්තැන් පුරව ගන්න දෙන්නේ. ඒකට ඔයාලට ඒ හිස්තැන් පුරවන එකට සපෝට් එක ගන්න පුළුවන්. මේ අවුරුද්දේ පන්තියේ අපේ අලුත්ම නෝට් එකේ PDF එකක් ළමයකින් ඉල්ලගෙන මම එකක් දාලා තියෙන ගෲප් එකට. ඒතර ඒකත් උපයෝගී කරගෙන අද සහ කලින් සතියේ ටික එතන පුරව ගන්න රූප සටහන් ටික තීර ටියුට් එක ලස්සනට පිළිවෙලට තියෙනවා. ඊට අමතරව දරුවෝ තව දවස් දෙක තුනක් යනකොට ඔයගේ තීර ටියුට් එක ගෲප් එකට දානවා. එහෙම දැම්මට පස්සේ ඒක පුරව ගන්න. ඒක ඕකේ. ඊට පස්සේ දරුවෝ මේ ඔයාලගේ ප්‍රශ්න කරන්න අද දවසේ පටන් ගන්නවා. එතකොට අපි ඊළඟ දවස් 4 කරනකොටත් ප්‍රශ්න කරනවා. ඔයාලට වැඩේ මේක හොඳටම සෙට් වෙන්න. හරිනේ. පැහැදිලි කතාව. අපි දැන් අද කතා කරන්නේ රසායන ලක්ෂණ ගැන කතා කරා. මේ භෞතික ලක්ෂණ ගැන කතා කරමින් ඉන්නේ. එතකොට දරුවෝ භෞතික ලක්ෂණ වලට බලපාන්නේ ඒ පරමාණු ස්කන්ධය කියන එක. හරිද? එතකොට මම මේ ස්කන්ධය තියෙන්නේ කොහෙද කියන එක තමයි මම කතා කර හිටියේ. හරිද? ස්කන්ධය කියන්නේ කොහෙද කියන එක තමයි මම කතා කර හිටියේ. හරිද? මොකද්ද මම හිතට කීකේ හිටියේ? අපි තාම ඉගෙන ගන්න නැතුණාට නෂ්ටි කියලා එකක් තියෙන පරමාණුවේ. ඊට පස්සේ නෂ්ටි තුල තමයි ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙන්නේ. ඒක වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරිද? ඊට පස්සේදී අපි දැනට කතා කරලා තියෙන ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය ශුන්‍යයි කියලා. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය නොගින හැකි තරම්.
හරිද? හැබැයි මේ අපිට තව කතා කරලා තියෙන ප්‍රෝටෝනේ දැන් කතා කරලා තියෙන්නේ. ප්‍රෝටෝනේ ස්කන්ධයේ සාපේක්ෂකයි කියලා ඉහළ තියෙනවා. දැන් නියුට්‍රෝන ස්කන්ධය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මම දැන් ඔයාලට කියනවා නියුට්‍රෝන ස්කන්ධය සාපේක්ෂව එකයි. අද දවසේ කතා කරනවා. එතකොට දරුවෝ මේ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ ප්‍රෝටෝන වල නියුට්‍රෝන වල ස්කන්ධය මූලික වශයෙන්. තව ඔය නෂ්ටය ඇතුලේ පොඩි අමතර අංශු උපාංශු තියෙනවා. හරිද? මූලික වශයෙන් පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ ප්‍රෝටෝන ගන්නයි නියුට්‍රෝන ගන්නයි. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය සාපේක්ෂව ශූන්‍යයි. හරිද දරුවෝ? එතකොට මට කියන්න ඕන දේ තමයි අර පරමාණුවක ස්කන්ධයේ තියෙන ස්කන්ධ ක්‍රමාංකය ඇතුලේ. පරමාණුක ස්කන්ධයේ තියෙන ස්කන්ධ ක්‍රමාංකය ඇතුලේ. ස්කන්ධ ක්‍රමාංකය ඇතුලේ කියලා කියන්නේ නියුට්‍රෝන ගානේ ප්‍රෝටෝන ගානේ එකතුව ගතට පස්සේදී නියුට්‍රෝන ස්කන්ධය ප්‍රෝටෝන ස්කන්ධය තමයි ස්කන්ධය කියලා කියන්නේ පරමාණුක. එතකොට පරමාණුක ස්කන්ධය වෙනස් වෙනවා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්න ඕන. ඒ වගේම තමයි දරුවෝ අර භෞතික ක්‍රියාවලියට කියන්නේ භෞතික ලක්ෂණය වෙනසක් වෙන්න. භෞතික ලක්ෂණ වලට බලපාන්නේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීම. කියන්නේ නැත්නම් ස්කන්ධය වෙනස් වීම බලපාන්නේ ස්කන්ධය වෙනස් වීම වෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනකොට. එතකොට දරුවෝ අර මොකක් හරි දෙයක් භෞතික ක්‍රියාවලියක් වෙන්න නම් එතෙන්දී අර ස්කන්ධය වෙනස් වීමක් වෙන්න ඕන. දැන් ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්න ඕන පරමාණු වල. හරිද? ඒක කතාව තමයි සමස්ථානික ගත්තට පස්සේ දරුවෝ සමස්ථානික වල පරමාණු ක්‍රමාංකය සමාන වුණාට ස්කන්ධ ක්‍රමාංකය අසමානයි. එහෙනම් දරුවෝ අපි කියනවා සමස්ථානික වල භෞතික ලක්ෂණ වෙනස්. හරිද? ද්‍රවාංක, තාපාංක ඊට පස්සේදී අපි තව ගත්තොත් මෙන්න මේ වගේම ඊපස්සේදී මේ පරිමාවක් වෙනස් කරගෙන ගියොත් උෂ්ණත්වය කියන්නේ ඒ අර භෞතික ගුණ වලට හරිද? භෞතික ලක්ෂණ වලට අර හැසිරෙන විදිය වෙනස් මේ තුන් දෙනා. හරිද? මොකද ස්කන්ධ ක්‍රමාංක වෙනස් නිසා. භෞතික ලක්ෂණ වෙනස් තුන් දෙනාගේ. හරිද? පැහැදිලි කතාව. දරුවෝ අපි රසායන ලක්ෂණ කියන එකයි භෞතික ලක්ෂණ කියන එක කතා කරන්න හේතුව තමයි මේ සමස්ථානික වල රසායනික ලක්ෂණයි භෞතික ලක්ෂණයි සමානද අසමානද කියන එක බලන්න. ඒක තමයි අපි අවසාන අරමුණ. ඒතර කතා මෙච්චරයි. ඔන්න මගේ සාරාංශය. ඔයගේ ඔළුවේ තියෙනවා මේක. රසායනික ලක්ෂණ වල බලපාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඊළඟට රසායනික ලක්ෂණයක් වෙනස් වෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන්න ඕන. ඕකේ. සමස්ථානික ගත්තට පස්සේදී සමස්ථානික වල පරමාණු ක්‍රමාංකය එකම නිසා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකමයි. ඒකින්ද රසායනික ලක්ෂණ එකමයි. ඊළඟට භෞතික ලක්ෂණ වල බලන ස්කන්ධය, ඒ කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ දරුවෝ පරමාණුක ස්කන්ධය කියන්නේ ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. කියන්නේ පරමාණුවේ ස්කන්ධය තියෙන ස්කන්ධ ක්‍රමාංකය ඇතුලේ ප්‍රෝටෝන වල නියුට්‍රෝන වල මූලික වශයෙන්. හරිද? ඉලෙක්ට්‍රෝන ස්කන්ධය සාපේක්ෂව ශූන්‍යයි. හරිද? එතකොට කතාව තමයි භෞතික ලක්ෂණ වල බලපාන්නේ ස්කන්ධය. එතකොට පරමාණුක ස්කන්ධය කියලා කියන ස්කන්ධ ක්‍රමාංකය ගන්න වෙන්නේ. එතකොට සමස්ථානික ගත්තට පස්සේදී ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. ඒකින්ද සමස්ථානික වල භෞතික ලක්ෂණ වෙනස්. ඔන්නක තමයි කතාව. හරිද? දැන් මේ ඔයා නිකන් හොඳට අහගෙන ඉන්න මේක. හරිද? හොඳට අහගෙන ඉන්න. එතකොට ඔයාට අර මම ගෲප් එකේ දාපු PDF එක පොඩ්ඩක් ඕපන් කරගෙනත් බලාගෙන ඉන්නකොට එතකොට මේ මම මේ කියන කතාව ටික ලස්සනට පැහැදිලිව නෝට් එක ලියලා තියෙනවා. තව දවස් දෙක තුනකින් ඔයාට හම්බෙන අර තියරිටි උට් එකේ පැහැදිලිව ඕකේ මේ තේරි කරුණු ටික ලස්සන තියෙනවා. රූප සටහන් ටික අදින් තමයි තියෙන්නේ. ඕකේ පැහැදිලි කතාව. හරිද? එතකොට භෞතික ලක්ෂණ රසායනික ලක්ෂණ හරි දරුවෝ. ඔන්න මම ඊළඟට යනවා මෙන්න මේ වැඩේ. හොඳයි. හරිද? දැන් අපි මේවට ඉලෙක්ට්‍රෝන හොයාගෙන තියෙන්නේ ප්‍රෝටෝන හොයාගෙන තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය හොයාගත්ත ගමන් ජේ.ජේ. තොම්සන්. හරිද? ජේ.ජේ. තොම්සන් මොකද්ද කිව්වේ? දැන් පදාර්ථ අණු එකේ පරමාණු තුල දැන් ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන තියෙනවා. පරමාණු තුල ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන තියෙන විදිය ගැන පොර ඉදිරිපත් කරා ආකෘතිය. මෙන්න මෙහෙම තියෙන්න ඕන කියලා. පොර කිව්වේ මොකද්ද? හරිද? පොර කිව්වා මෙන්න මේ වගේ සීන් එකක් කිව්වා. පොර මොකද්ද කිව්වේ? නිකන් පුඩිමක් වගේ කියලා. දැන් පරමාණු නිකන් පුඩිමක් වගේ කියලා. කොහොමද ආයිගේ දරුවෝ මේ ධනාරෝපිත ප්‍රෝටෝන තියෙනවා. හරිද? ඔයාලට සිග්නල් අවුලක් මොකක් හරි තියෙද? මොන හරි අවුලක් තියෙන ටක්කා නෑනේ. හරි. ධනාරෝපිත ප්‍රෝටෝන තියෙනවා. හරිද? ප්‍රෝටෝන ගිල්ල තියෙන්නේ. ඒකේ ඉලෙක්ට්‍රෝනක් ගිල්ල තියෙනවා. හරිද? පොර කියපු ඒ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝනයි කියන්නේ පරමාණුවේ ආකෘතියක් ඉදිරිපත් කරා පොර මෙන්න මේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන හොයාගත්තට පස්සේදී ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම තියලා ආකෘතියක් ඉදිරිපත් කරා. හරිද? පොර කිව්වේ පුඩිමක් වගේ කියලා පරමාණු. හරිද? එතකොට මේ පොර කියපු එකේ එතන අපි ඒකට කියන්නේ ජේ.ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය කියලා තමයි කියන්නේ. ජේ.ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. අර ඒ ප්ලම් පුඩින් ආකෘතියෙන් ඔයාගේ ඔලුවට ගන්න තියෙන එක වැදගත් කාරණේ තියෙන්නේ. එකම එක දෙයක් තියෙන්නේ. මොකද්ද වැදගත් දේ? ඒ ප්ලම් පුඩින් ආකෘතියේ එයා දාලා තිබ්බේ කියන්නේ ධනාරෝපිත ප්‍රෝටෝන ගන්නට සමාන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ගන්නට තමයි දාලා තිබ්බේ. ඒ කියන්නේ අර එයා කිව්වා මේ පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. අර ඒ කියපු කතාව විතරයි හරි. අර වෙන විශේෂ කියන්නේ වෙන විශේෂ එකකින් ගන්න දෙයක් නැහැ. ප්ලම් පුඩින් ආකෘතිය ජේ.ජේ. තොම්සන් හොයාගත්තා. ඒකේ වැදගත්ම දේ තමයි එයා කිව්ව මොකද පුඩිමක් වගේ කිව්වා. ධනාරෝපිත තියෙනවා. ඊට පස්සේ ඍණාරෝපිත ගිල්ල තියෙනවා. එතකොට ඔය සීන් එකේදී ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි අර ප්‍රෝටෝන ගන්නට ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි කියලා එයා හිතන කියලා දීලා විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා කිව්ව පරමාණු. ඒක තමයි වැදගත්ම කාරණා. හරිද? එතකොට මේ
රිසෝස් බුක් එකේ ඔක් කියලා තියෙනවා මෙන්න මේ විදිහට. කොහොමද කියලා තියෙන්නේ? ධන ලෙස ආරෝපිත ගෝලයක ඉලෙක්ට්‍රෝන ගිලි විදුත් වශයෙන් උදාසීන වන පරිදි පරමාණු පවතින බව. හරිද? විදුත් වශයෙන් උදාසීන වන පරිදි පරමාණු පවතින බව. හරිද? මෙන්න ධනාරෝපිත ගෝලයක ඉලෙක්ට්‍රෝන ගිලිහිල්ල පවතිනවා විදුත් වශයෙන් උදාසීන වෙන පරිදි 1 2 3 4 5 6යි නම් ඉලෙක්ට්‍රෝනත් 6ක් තමයි දාන්න ඕන. හරිද? එයාගේ මේ ආකෘතිය තිබ්බ අඩුපාඩු තමයි දරුවෝ අන්‍යතාව වලට ගන්න ඕනේ. වැදගත් දෙයක් තමයි ප්‍රෝටෝන ගන්නට කියන ඉලෙක්ට්‍රෝන කියන්නේ ධනාරෝපිත ගන්නට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ගන්න කියන සමානයි. විදුත් වශයෙන් පරමාණු උදාසීන කියලා කිව්ව. ඒක හරිය කියව කතාව. හැබැයි එයාට බැරි වුණා දරුවෝ මේ කොහොමද මේ ධනාවෘතේ වයි ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයි අර ආකර්ෂණය නොවි පවතින්නේ කොහොමද? ඒකෙන් නැත්තම් අර ඒ කොහොමද ප්‍රෝටෝන ටික ඉලෙක්ට්‍රෝන ටික ආකර්ෂණය නොවි ඒක ඇතුළේ නිකන් පවතින්නේ? අර ඒ වගේ සීන් එකකට පැහැදිලි කරන්න බැරි වුණා. එයා කිව්ව එකේ වැදගත් කාර්යය මොකද්ද? ප්‍රෝටෝන ගන්නට ඉලෙක්ට්‍රෝන ගන්න, කියන්නේ ධනාරෝපණ ගන්නට ඊට සමාන ඍණාරෝපණ ගණනක් තියෙනවා. පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඊටසදී ධනාරෝපණ ඍණාරෝපණ ආකර්ෂණය වෙන්නේ කොහොමද? එන ආකර්ෂණය නොවි පවතින්නේ කොහොමද? ඒ ඇතුළේ කොහොමද තියෙන විදිය ගැන හරිය අදහසක් එයා දුන්නේ නැහැ. හරිද? එතකොට පැහැදිලි කතාව. අපි ඊට පස්සේ දැන් හරි ප්‍රෝටෝන හොයාගෙන ඉලෙක්ට්‍රෝන හොයාගෙන තියෙන්නේ ප්‍රෝටෝන හොයාගෙන තියෙන්නේ ඒ දෙක කොහොම හොයාගත්තට පස්සේ ජේ.ජේ. තොම්සන් පඬිත වැඩක් කරන්න ගියා මෙන්න මෙහෙම ආකෘතියක් තියෙනවා කියලා කිව්වා ඒක පට්ට වැරදි ඒක වැදගත් දෙයකට තියෙන විද්‍යුත් වශයෙන් උදාසීන කියන කතාව විතරයි හරිද දැන් අපි ඊට පස්සේ යනවා දරුවෝ මෙන්න මේ සීන් එකට විකිරණශීලීතාව කියලා කතා කරන්නේ හරිද මාතෘකාව විකිරණශීලීතාව හරිද විකිරණශීලීතාව මාතෘකාව විකිරණශීලීතාව අද දවසේ කතා කරේ මොනවද රසායනික ලක්ෂණ කතා කරා සමස්ථානික රසායන ලක්ෂණ සමානයි ඊට පස්සේ භෞතික ලක්ෂණ කතා කරා සමස්ථානික භෞතික ලක්ෂණ වෙනස් ඊට පස්සේදී අපි කතා කරා ප්ලම්බුඩින් ආකෘතිය විද්‍යුත් වශයෙන් උදාසීනයි ඔය මං කියන කතා තමයි ඔයගොල්ලෝ තියෙන්න ඕන හරිනේ හරි විකිරණශීලීතාව හරිද මේ විකිරණශීලීතාව කියන එක හොයාගත්තේ හෙන්රි බෙකරර් තමයි හොයාගත්තේ. පොර තමයි හොයාගත්තේ. sorry. විකිරණශීලීතාව කියන එක. ඒතර විකිරණශීලීතාව කියලා කියන්නේ ඔයාලට මේ විකිරණ ගැන කතා කරන්න ෆිසික්ස් වල පාඩමක් තියෙන 11 වෙනි පාඩම පදාර්ථය හා විකිරණ කියලා. හරි. ඒකේ සරලට මාර කතා කරා. මෙතෙන්දී අපි විකිරණශීලීතාව කියන්නේ මොකක්ද කියලා තමයි කියන්නේ. හරිද විකිරණශීලීතාව කියලා කියන්නේ දරුවෝ මේ අස්ථායි පරමාණුවක් වෙන්න පුළුවන්. අස්ථායි නෂ්ටියක් වෙන්න පුළුවන් දරුවෝ. අස්ථායි කියලා කියන්නේ ශක්තිය වැඩි. හොඳේ. උඩ පැන්නොත් බීම වැටෙනවා. බීම වැටෙන්නේ බීම මට්ටම ස්ථායි නිසා. බීම මට්ටම ස්ථායි කියන්නේ විභව ශක්තිය ශුන්‍ය මට්ටම. හරිද? ශක්තිය වැඩි කියන දරුවෝ පට්ට අස්ථායි. ශක්තිය අඩු වෙන්න ඕනේ ස්ථායි වෙන්න. එතකොට කතාව මේකයි. විකිරණශීලීතාව කියලා කියන්නේ ශක්තියෙන් වැඩි. කියන්නේ අස්ථායි නෂ්ටි පරමාණු. හරිද? ඒවයි ස්ථායිතාව උදෙසා. හරිද? ස්ථායිතාව උදෙසා කියලා කියන්නේ එයා ශක්තිය අඩු කරගන්න උත්සාහ කරනවා. ස්ථායිතාව උදෙසා වායු අයනීකාරක ගුණයෙන් යුත් ඊට පස්සේදී විනිවිද යාමේ හැකියාවෙන් යුත් විකිරණ නිකුත් කරනවා. ඒ විකිරණ නිකුත් කිරීමේ ක්‍රියාවලිය තමයි විකිරණශීලීතාව කියලා කියන්නේ. අර මම ඔයාලට අර්ථ දෙකම නිකන් කැටයන් දාලා කිව්වා අවසාන කතාව මොකද්ද විකිරණ නිකුත් කිරීමේ ක්‍රියාවලිය තමයි විකිරණශීලීතාව කියලා කියන්නේ. ඒ විකිරණ නිකුත් කරන්නේ ස්ථායි වෙන්න. හරිද? එතකොට විකිරණ නිකුත් කරන්නේ කවුද? අස්ථායි නෂ්ටි පරමාණු. හරිද? ඒ නිකුත් කරන විකිරණ විනිවිද යාමේ හැකියාවක් වායු අයනීකාරක ගුණයක් එහෙම එක එක ලක්ෂණ තියෙනවා. හරිද? එතකොට විකිරණශීලීතාව කියලා කියන්නේ විකිරණ නිකුත් කිරීමේ ක්‍රියාවලිය. විකිරණ නිකුත් කරන්නේ අස්ථායි ඒව. හරිද? එතකොට ඔය ඒක හොයාගත්තේ හෙන්රි බෙකර් කියන කෙනා තමයි විකිරණශීලීතාව හොයාගත්තේ. ඊපස්සේ නිකුත් කරන විකිරණ ආකාර තුනකින් පවතිනවා කියලා හොයාගත්තා අර්නස්ට් රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ් කිව්වා ඒ විකිරණ ඇල්ෆා බීටා ගැමා යන තුන් ආකාරයක වෙනවා කියලා. හරිද? ඇල්ෆා බීටා ගැමා කියන තුන් ආකාරයක වෙනවා කියලා පොර කිව්වා. නිකුත් කරන විකිරණ වර්ග තුනයි ඇල්ෆා බීටා ගැමා. හරිද? දැන් අපිට තියෙන්නේ මොකක්ද දරුවෝ මේ ඇල්ෆා බීටා ගැමා විකිරණ වල ලක්ෂණ කතා කරන්නේ. හරිද? කතා කරන් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඇල්ෆා බීටා ගැමා. හරිද? yes. okay. එතකොට ඇල්ෆා විකිරණ. හරිද? ඇල්ෆා විකිරණ හැදිලා තියෙන දරුවෝ මෙන්න මේක. හොඳේ. කියන්නේ ඇල්ෆා විකිරණ වල තියෙන අංශු. හරිද? ඇල්ෆා විකිරණ තියෙන අංශුව තමයි මෙන්න මෙයා. හීලියම් නෂ්ටිය. හීලියම් වල පරමාණු ක්‍රමාංකය 2යි. ස්කන්ධ ක්‍රමාංකය 4යි.
හීලියම් නෂ්ටය කියලා කියන්නේ පරමාණු ක්‍රමාංක දෙකයි කියන්නේ යාට ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ දෙකම නිදහස් කළ 2+. හරි. ඇල්ෆා කිරණ හැදලා තියෙන්නේ මෙන්න මේ ඇල්ෆා කිරණ සමන්විත වෙන අංශුව තමයි මේ. හීලියම් නෂ්ටය වලින් තමයි ඇල්ෆා කිරණ හැදලා තියෙන්නේ. බීටා කිරණ තියෙන දරුවෝ ඉලෙක්ට්‍රෝන වලින්. හරි. ඉලෙක්ට්‍රෝන වලින් තමයි තියෙන්නේ. හරි. මම ඉලෙක්ට්‍රෝන අපි සංකේතවත් කරා ගිය සතියේ හරි. ආරෝප ඍණ 1යි ස්කන්ධ 0යි. හරි. ඊට පස්සේ ගැමා කිරණ කියන්නේ මොනවද දන්නවද? අපිට ඊළඟට කතා කරන්න තියෙන විද්‍යුත් චුම්බක විකිරණ. කියන්නේ අධි ශක්ති විකිරණ වර්ගය. හරි. ගැමා කියන්නේ ඒක. ඒතර ඒක ඇවිල්ලා මේ කියන්නේ අර සමන්විත වෙන අංශුවක් නෑ හරි. සමන්විත අංශුවක් නෑ. එතකොට ඒක ඇවිල්ලා අධි ශක්ති විකිරණ ටිකක්. අධි ශක්ති විකිරණ ටිකක් කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණ ටිකක්. හරිද? ඒකෙදි මොකද අංශු වර්ගයක් නෑ හරිද? ඕකේ. හරිද? එතකොට ඇල්ෆා කිරණ, බීටා කිරණ, ගැමා කිරණ කියලා විකිරණ තුන් ආකාරයකින් තියෙනවා කියලා දරුවෝ හොයාගත්තා. කවුද? කවුද හොයාගත්තේ? අර්නස්ට් රදර්ෆර්ඩ්. එතන මේ ඇල්ෆා බීටා ගැමා කිරණ ලක්ෂණ තමයි කතා කරන්න තියෙන්නේ. හරිද? ලක්ෂණ තමයි කතා කරන්න තියෙන්නේ. ඕකේ පැහැදිලි. හරිද? එතන මුලින්ම තමයි දරුවෝ සමන්විත වෙන අංශු වර්ගය තමයි අපිට මුලින්ම මේකේ කතා කරන්න තියෙන්නේ. මේක අධිශක්ති විකිරණ තියෙන දරුවෝ මේ කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණ තමයි එතන තියෙන්නේ. හරිද? එතකොට මේ කතාව තමයි ඒතර එයාගේ අර අංශුවක් අපිට නිරූපණය කරන්න එහෙම කෙනෙක් නැහැ. අධිශක්ති විකිරණ විද්‍යුත් චුම්බක විකිරණ වර්ගයක් තමයි ගැමා කිරණ කියලා කියන්නේ. ගැමා විකිරණ කියලා කියන්නේ අධිශක්ති විකිරණ වර්ගයක්. ඒතර ඒක සමන්විත කරන අංශුවක් එහෙම අපිට නම් කරන්නේ නැහැ. අසදී මේ බීටා කිරණ සමන්විත වෙන අංශුව තරුව ඉලෙක්ට්‍රෝන. හරිද? අසදී ඇල්ෆා කිරණ සමන්විත වෙන්නේ හීලියම් නෂ්ටි වලින්. හරිද? පැහැදිලි කතාව. එතකොට දැන් මේ බණහන වගේ අහගෙන ඉන්න ඇතිනේ. කමක් නැහැ ඉතින් බණහන වගේ අහගෙන ඉන්න. අදට හරිද? එතකොට මේ ඔයාලට ප්‍රශ්න තියෙනවම chat එකට දාන්න හරිද? chat එකට දාන්න ඔයාලට ඊට පස්සේදී මොන හරි අවශ්‍යතාව පැහැදිලි කිරීම තියෙනවා ඕන දැන් chat එකට දාන්න. අපි chat එකට උත්තර දෙනවා හරිනේ. yes okay ආගන්න. එතකොට මේ විකිරණශීලතාව හොයාගත්ත හින්දා මම කියන කතාව තමයි ඔයගොල්ලෝ තියෙන්නේ. විකිරණශීලතාව හොයාගත්තේ හෙන්රි බෙකරල්. ඊට පස්සේදී විකිරණශීලතාවය කියලා කියන්නේ එතකොට විකිරණ නිකුත් කිරීමේ ක්‍රියාවලිය. එතන නිකුත් කරන විකිරණ ඇල්ෆා බීටා ගැමා තුන් ආකාරයක වෙනවා. ඒක ගන්න රදර්ෆර්ඩ් හොයාගත්තේ. ඊට මේ ඇල්ෆා බීටා විකිරණ ගැන ලක්ෂණ කතා කරන්න තමයි අපිට තියෙන්නේ. හරිද? ඒතර ඇල්ෆා කියලා කියන්නේ හීලියම් නෂ්ටි, බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන, ඊට ගැමා කියලා කියන්නේ අධිශක්ති විකිරණ වර්ගයක්. සමන්විත අංශුවක් අපිට නිරූපණය කරන්න බෑ. හරිද? ඕකේ. ඊළඟ දරුව අපිට මේ කතා කරන්න තියෙන්නේ ඊළඟ ලක්ෂණය තමයි ආරෝපණය. හරිද? එතන මෙයාගේ ආරෝපණය ධන 2යි. මෙයාගේ ආරෝපණය ඍණ 1යි. මෙයාගේ ආරෝපණය ශුන්‍යයි දරුවෝ. ආරෝපණය ශුන්‍යයි. ඊළඟ අපි කතා කරන්න තියෙන්නේ ස්කන්ධය. දැන් අර ස්කන්ධය ගැන කතා කරනවා අපි සාපේක්ෂ ස්කන්ධය තමයි කියන්නේ හරිනේ. අපි සාපේක්ෂ ස්කන්ධය ගණිත ගියහදී කිව්වා පරමාණු ස්කන්ධ ඒකකය වගේ කීගුණ නැද්ද කියන එක හරිනේ. ඉතින් අපි සාපේක්ෂ ස්කන්ධය කියලා කියනකොට සාපේක්ෂ ස්කන්ධය පාවිච්චි කරන්නේ. ඉතින් මෙයාගේ සාපේක්ෂ ස්කන්ධය බිඳුවයි. හරිද? නැත්නම් ඒක ආවේ දරුවෝ මේ එක බෙදීම 1840 U කියලා ආවේ. මේක අපි ගියහදී ගත්ත හොඳේ. මම බෝඩ් එකේ ලියලා පෙන්නුවා. හරිද? එතකොට ඔයා දැන් මේ වෙලාවේ අර මම දාව PDF එක ඕපන් කරගෙන නම් ඉන්නේ. කිසියම් කෙනෙක්ට එතකොට ඉලෙක්ට්‍රෝන ටික හිමාන ඉලෙක්ට්‍රෝන සාපේක්ෂ ස්කන්ධය මෙහෙම ඇති. එක බෙදීම 1840 U කියලා. මේක දරුවෝ 0.0 ගණක් ආවේ. ඒකින්ද අපි ආසන්න 0 කියලා ගත්තා හරිනේ. මම මෙතනදී එක බෙදීම 1840 U කියලා පාවිච්චි කරනවා. ඊළඟට දරුවෝ මේ හීලියම් වල සාපේක්ෂ ස්කන්ධය කොහොමද? ඔන්න කේස් එකක්. හරිද? ඒතර හීලියම් වල සාපේක්ෂ ස්කන්ධය කියලා කියන දරුවෝ මේ අර දැන් මම ගෝ ස්කන්ධය කියලා කියන්නේ ප්‍රෝටෝන වල නියුට්‍රෝන වල එකතු. හරිද? දැන් මේක නම් කොහොමත් අවුලක් නැහැ දරුවෝ. ඉලෙක්ට්‍රෝන වල තියෙන නොසලකා හැරි ස්කන්ධය කොහොමත් ඒක අතර දාන්න බලන්න මොකද ඉලෙක්ට්‍රෝන දෙක නිදහස් කරලා තියෙන්නේ. දරුවෝ මේකද මේ හීලියම් නෂ්ටයේ මූලික වශයෙන් ස්කන්ධය කියලා කියන්නේ ප්‍රෝටෝන වල නියුට්‍රෝන වල ස්කන්ධය. අපි දන්න දරුවෝ ප්‍රෝටෝන වල සාපේක්ෂ ස්කන්ධය එකයි. නියුට්‍රෝන තාම ඉගෙන ගත්තේ නැත. අද මේ තව ටිකකින් ඉගෙන ගන්නවා ඇත. මම කියනවා දැනට නියුට්‍රෝන වල සාපේක්ෂ ස්කන්ධයත් එකයි කියලා. එහෙනම් දැන් මෙතන තියෙන ප්‍රෝටෝන නියුට්‍රෝන එකතු හතරයිනේ. දැන් ප්‍රෝටෝන එක සාපේක්ෂ ස්කන්ධයත් එකයි. අපි ඒක දැනට හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙන නියුට්‍රෝන වල සාපේක්ෂ ස්කන්ධය මම කියනවා දැනට එකයි කියලා. ඒක තව පොඩ් එකකින් කතා කරමු. එතකොට එහෙනම් සාපේක්ෂ ස්කන්ධ එක නම් දැන් ප්‍රෝටෝන නියුට්‍රෝන එකතු හතරක් නම්. දැන් මෙතන දන්නවා අපි පරමාණු ක්‍රමාංක දෙක කියන්නේ ප්‍රෝටෝන දෙකයි. එතකොට හතරෙන් දෙකක් කියලා පස්සේ දෙකක් විතර. ඒ කියන්නේ නියුට්‍රෝන දෙකයි. මෙතන හතර කියන්නේ ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි. මම කොහොමද හොයාගත්තේ? පරමාණු ක්‍රමාංකයේ තියෙන ප්‍රෝටෝන ගන්න. හරි. ප්‍රෝටෝන ගන්න දෙකයි. ප්‍රෝටෝන ගන්න දෙකයි නම් එතකොට හතරෙන් දෙකක් අඩු කරාට පස්සේදී දෙකයි එන්නේ. නියුට්‍රෝන ගන්න දෙකයි. ප්‍රෝටෝන දෙකේ සාපේක්ෂ ස්කන්ධයක් දෙකයි. නියුට්‍රෝන දෙකේ සාපේක්ෂ ස්කන්ධයක් දෙකයි. එතකොට සාපේක්ෂ සමස්ත ස්කන්ධය හතරයි. එතකොට 4U කියලා තමයි එන්නේ දරුවෝ. මොකද හීලියම් නෂ්ටයක සාපේක්ෂ ස්කන්ධය. හීලියම් නෂ්ටයක සාපේක්ෂ ස්කන්ධය. ඊට පස්සේදී
මොකද බීට කිරණ වල සමන්විත අංශුවක සාපේක්ෂ ස්කන්ධරුව එක බිඳුවයි ආසන්න බිඳුව කියලා ගන්න පුළුවන්. ඒක බෙදීම 140යි කියලා දාමු. ඊළඟට සුදු පුතාලා ගැමා කියන අධිශක්ති විකිරණය ඒ කට්ටියට එයාට ආරෝපණයකුත් නැහැ දරුවෝ සාපේක්ෂ ස්කන්ධයකුත් නැහැ හරිනේ. ශුන්‍යයි. 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 හරිද? හරි සමන්විත අංශු විශේෂ අංශු වර්ගය හරි මේ අධිශක්ති විකිරණ හරිනේ. අධිශක්ති විකිරණ අධිශක්ති විකිරණ හරිද? අධිශක්ති විකිරණ. මම ගෲප් එකේ දාව PDF එක දරුවෝ අනිවාර්යෙන් ඔයා ඕපන් කරගෙන ඒක බලාගෙන ඉන්න හරිනේ. yes okay ඔයාලට පැහැදිලි මම කියන කතාව. හරි අධිශක්ති විකිරණ තමයි ගැමා කිරණ හැදලා තියෙන්නේ. ඒක තමයි කිව්වා. අංශු වර්ගයක් අපි නැහැ කියන එකට අධිශක්ති විකිරණ වර්ගය කියලා ලිව්වා හරිය. ඒතර අංශුවක් නැහැ කියන්නේ නිරූපණය කරා. හරි. එතකොට කතාව තමයි ඊළඟ පස්සේදී අසමන්විත අංශු වර්ගය හරි ආරෝපණය හරි සාපේක්ෂ ස්කන්ධය හරි ඊට පස්සෙත් දරුවෝ මෙන්න මේ සීන් එක. මොකද සීන් එක q බෙදීම m අනුපාතය. q බෙදීම m අනුපාතය. q බෙදීම m අනුපාතය කියලා කියනොත් ආරෝපණය බෙදීම ස්කන්ධය අනුපාතය. හරිද? එතන මේකේ ආරෝපණය දෙක අපි ආරෝපණ විශාලත්වය ගන්නෙ. ස්කන්ධය එතකොට 4යි. සාපේක්ෂ ගන්නෙ. දෙක බෙදීම 4 කියලා කියන්නේ 0.5යි. කියන්නේ භාගයක් කියන්නේ 0.5යි. එතකොට ඇල්ෆා වල ඇල්ෆා විකිරණ කියන්නේ ඇල්ෆා විකිරණ සමන්විතලා තියෙන අංශු වල q බෙදීම m අනුපාතය 0.5යි. බීටා බීටා කිරණ සමන්විත වෙලා තියෙන අංශුවේ q බෙදීම අනුපාතය කියලා කියන්නේ එක බෙදීම 1/1840. සුදු පුතාලා මැස් පුළුවන් වෙන්න ඕනේ එක බෙදීම 1/1840 කියලා කියන්නේ මේක පරස්පරය අරන් ගුණ කරන් තියෙන්නේ. ඒක සමානනේ 1840ට හරිනේ. 1840. ගැමා කිරණ දරු ගැමා කිරණ වල ස්කන්ධය ශුන්‍යයි. ඊට පස්සේදී කියන්නේ ආරෝපණය ශුන්‍යයි. ආරෝපණය දිවි ස්කන්ධනේ. ආරෝපණය ශුන්‍යයි. ස්කන්ධය ශුන්‍යයි. දෙකම ශුන්‍යයි. දරුවෝ මේ බිඳුව බෙදීම කියන අර්ථ නොදැක්කේ. අර්ථ නොදැක්කේ. දැන් මෙතන මැස් කරන ළමයි ඇති. මැස් කරන ළමයි දන්නවා එතකොට අපේ මැස්සල තියෙනවා මේ අර්ථ නොදැක්කන අවස්ථා. බිඳුවෙන් බෙදෙන එක අර්ථ දක්වෙන්නේ නැහැ. බිඳුව බෙදීම බිඳුව අර්ථ දක්වෙන්නේ නැහැ. බිඳුවනි බලය අර්ථ දක්වෙන්නේ නැහැ. අර එහෙම අර්ථ නොදැක්කන එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේදී බයෝ කරන ළමයට කියන්න තියෙන්නේ. ඉතින් ෆිසික්ස් වලදී ඔයාලට අනිවාර්යෙන් අහුවෙනවා. එහෙම අහුවෙලා නැත්නම් අනිවාර්යෙන් කතා මේකයි. බිඳුව බෙදීම බිඳුව කියන එක අර්ථ දක්වෙන්නේ නැහැ. එතකොට ගැමා කිරණ වල සාපේක්ෂ ස්කියු බෙදීම අනුපාතය අර්ථ නොදක්වේ. ඕකේ පැහැදිලි. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයකදී අපගමනය, බාහිර චුම්බක ක්ෂේත්‍රයකදී අපගමනය. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයකදී අපගමනය, බාහිර චුම්බක ක්ෂේත්‍රයකදී අපගමනය. ඉතින් අමුතෙන් කියන්න දෙයක් නැහැ දරුවෝ. ඒතර ගැමා කිරණ කියන එකේ ආරෝපණයක් නැහැ දරුවෝ. ආරෝපණයක් නැති හින්දා බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයකදී, බාහිර චුම්බක ක්ෂේත්‍රයකදී හරිද විද්‍යුත් ක්ෂේත්‍රය මෙහෙමනේ. හරිද දාන ඍණ. දැන් බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් ගත්තා, බාහිර චුම්බක ක්ෂේත්‍රයක් ගත්තත් අපගමනකින් තොරව යනවා කවුද? ගැමා කිරණ. අපගමනයක් වෙන්නේ නැහැ. මොකද ඒවයි තියෙන්නේ ආරෝපණයක් නොමැති ස්කන්ධ නොමැති අංශු තමයි දෙකනේ. අපි ගැමා කිරණ හරි සමන්විත තියෙන අංශු වල අපිට නිරූපණය කරන්න බෑ. ඒතර යාට මොකක් හරි ගැමා කිරණ හදලා තියෙන අංශුවේ එතකොට ආරෝපණයක් කරලා ස්කන්ධයක් ගන්න නැහැ. ඒතර ඒ ගැමා කිරණ යවොතින් කියන්නේ ගැමා කිරණ අධිශක්ති විකිරණ වර්ගය. හරි. ඒතර කතාව තමයි මේ ඒතර ඒ ගැමා කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයකට යවුවොත් අපගමනයක් වෙන්නේ නැහැ. මොකද කිසිදු ආරෝපණයක් නැහැ. කිසිදු ආරෝපණයක් නැහැ. හරිද? ඊට පස්සේදී බීටා කිරණ ගත්තට පස්සේ බීටා කිරණ දැන් මේකෙන් යවුවොත් මොකද්ද වෙන්නේ? බීටා කිරණ ඍණාරෝප තියෙන ධන පැත්තට ආකර්ෂණය වෙනවා. ඊට පස්සේදී ඇල්ෆා කිරණ ගත්තට පස්සේදී එයා ධනාරෝප තින්දා එයා ඍණ පැත්තට ආකර්ෂණය වෙනවා. පැහැදිලිව අර මං කියන කතාව. හරිද? ඊට පස්සේදී කතා කරමින් ඉන්න විකිරණශීලීතාව. විකිරණශීලීතාව හොයාගත්තේ හෙන්රි බෙකරල්. විකිරණශීලීතාව කියන්නේ විකිරණ නිකුත් කිරීමේ ක්‍රියාවලිය. ඒ විකිරණ ඇල්ෆා බීටා ගැමා කියන තුන් ආකාරයකින් ඉන්නවා කියලා කිව්ව අර්නස්ට් රදර්ෆර්ඩ්. ඒ ඇල්ෆා බීටා ගැමා විකිරණ වල ලක්ෂණ තමයි කතා කරමින් ඉන්නේ. පැහැදිලි මම ඔයාලට කියන කතාව. දරුවෝ ඇල්ෆා කිරණ සමන්විත වෙලා තියෙන හීලියම් නෂ්ටි වලින් ඊට පස්සේ බීටා කිරණ සමන්විත වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වලින් ඊට පස්සේ ගැමා කිරණ කියන්නේ අධිශක්ති විකිරණ විද්‍යුත් චුම්බක විකිරණ. හරිද? එතකොට ඇල්ෆා වල මේ ඇල්ෆා කිරණ වල හීලියම් නෂ්ටි වල සාපේක්ෂ ස්කන්ධය 4යි හේතුව
ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි තියෙන්නේ. ප්‍රෝටෝනයේ සාපේක්ෂ ස්කන්ධය එකයි, නියුට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධයත් එකයි. ඒක තාම කිව්වේ නෑ අපි. ඒක අද දවසේ තව පොඩ්ඩකින් කියනවා. එතකොට දරුවෝ මෙතන පරමාණු ක්‍රමාංක දෙක කියන්නේ ප්‍රෝටෝන දෙකයි. එතකොට මෙතන 4න් දෙකක් ගියාම දෙකයි, නියුට්‍රෝන දෙකයි. එතකොට නියුට්‍රෝන දෙකේ සාපේක්ෂ ස්කන්ධ දෙකයි, ප්‍රෝටෝන දෙකේ සාපේක්ෂ ස්කන්ධය දෙකයි. එතකොට 4යි යු. ඊටස්දී ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය ගිය සතියේ හෙව්වා. එක බෙදීම 1840යි යු. හරිනේ. එක බෙදීම 1840යි යු වෙන්නේ. එතකොට මේ ඒ කියන්නේ මේ එක බෙදීම 1840 බෙදුරු පස්සේ දරුවෝ එන්නේ 0.0.0යි ඔහම 5යි එහෙම ගාණක් එන්නේ. එතකොට ඒ කියන්නේ බිඳුවයි ආසන්නව බිඳුවයි. අපි ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය ශුන්‍යයි කියලා ගන්නෙ. අර ඒ කියන්නේ 0.0.0 ගාණක් හින්දා. එතකොට මේ 0.0.0 ගාණ කියන එක එක බෙදීම 1840යි යුම තමයි එන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ස්කන්ධය එක බෙදීම 1840යි යු. ඊළඟට ගැමා කිරණ වලට සාපේක්ෂ ස්කන්ධයක් එහෙම මුකුත් නැහැ. ඊට පස්සේදී ආරෝපණයකුත් නැහැ. ඊට පස්සේදී බීටා කිරණ වල ආරෝපණය ඍණ 1යි. ඊට පස්සේදී ඇල්ෆා කිරණ වල ආරෝපණය ධන 2යි. එතකොට දරුවෝ මෙන්න කතාව මේ මට පුළුවන් ඊට පස්සේදී ඇල්ෆා කිරණ මේ විදිහට නිරූපණය කරන්න, බීටා කිරණ මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්, ගැමා කිරණ මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට හරි. ඊට පස්සේ දැන් අපිට කතා කරන්න තියෙන විශේෂම දේ තමයි මේ අපි කතා කරමින් අන්තිමට හිටියේ විදුලි චුම්බක ක්ෂේත්‍රයකදී කියන්නේ විදුලි ක්ෂේත්‍රයකදී චුම්බක ක්ෂේත්‍රයකදී විදුලි ක්ෂේත්‍රයකදී චුම්බක ක්ෂේත්‍රයකදී මේවා අපගමනය වෙන්නේ කොහොමද කියලා. ඒ අපගමනය වෙන විදිය ගැමා කිරණ කිසිදු අපගමනයක් දක්වන්නේ නැහැ, කිසිදු ආරෝපණයක් නැති හින්දා. ඊට පස්සේදී බීටා කිරණ දරෝ ඍණාරෝපිතයිනේ. ඍණාරෝපිතේව එතකොට විදුලි ක්ෂේත්‍රයකදී නම් ධන තහඩුවට විදුලි ක්ෂේත්‍රයකදී නම් ධන තහඩුවට හරිද? ධන තහඩුවට ආකර්ෂණය වෙනවා බීටා කිරණ නම්. ඇල්ෆා කිරණ කිසිදු ඇල්ෆා කිරණ නෙමෙයි ගැමා කිරණ කිසිදු අපගමනයක් වෙන්නේ නැහැ. ඔහම යනවා. හරිද? ඊටසේදී ඇල්ෆා කිරණ ධනාරෝපිත හින්දා ඒ ධන තහඩුව වෙතට ආකර්ෂණය වෙනවා. හරිද? එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයකදී ඇල්ෆා කිරණ ඍණ තහඩුවට, බීටා කිරණ ධන තහඩුවට, ගැමා කිරණ කිසිදු අපගමනයක් දන්නේ නැතුව කෙලින්ම යනවා. හරිද? විද්‍යුත් ක්ෂේත්‍රයකදී අපගමනය නැත උත්ක්‍රමණය වෙන්නේ. හරිද? ඒ කිරණ ඔන්න ඔය විදියට. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රදී කතාව. චුම්බක ක්ෂේත්‍රයකදී දරුවෝ කිරණයක් නැත්තම් මොකක් හරි ආරෝපණයක්, කියන්නේ ආරෝපණයක් ගමන් කරමින් පවතිනකොට ආරෝපණයක් තියෙන කෙනෙක් ගමන් කරමින් පවතිනකොට චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය වෙන විදිය ප්ලෙමින්ගේ වමත් නීතියෙන් කියන්නේ. ඔයාලට ෆිසික්ස් වලදී කියලා දෙවි. දැන් මට මෙතනදී කියන්න තියෙන්නේ මෙච්චරයි. ඇල්ෆා කිරණ චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණය වෙන්නේ ධන කෙනෙක් උත්ක්‍රමණය වෙන විදියට. ධන ආරෝපණයක් උත්ක්‍රමණය වෙන විදියට. හරිද? එතකොට ඒ ධන ආරෝපණයක් ගමන් කරනකොට ධාරාවේ දිශාව කොහොමද? ඊට පස්සේදී චුම්බක ක්ෂේත්‍රය කොහාටද? ඊට පස්සේ එනං ඔහාට උත්ක්‍රමණය වෙන්නේ ප්‍රමින්ගේ වමත් නීතියෙන් ගන්න පුළුවන්. හරිනේ. ඒතර ඒක මම එතනදී පැහැදිලි කරන්න යන්නේ. අපිට කෙමිස්ට්‍රි වලදී උනේ මෙච්චරයි. ධන ආරෝපණයක් උත්ක්‍රමණය වෙන විදියට ඇල්ෆා කිරණත් උත්ක්‍රමණය වෙනවා. බීටා කිරණ උත්ක්‍රමණය වෙන්නේ ඍණාරෝපණයක් උත්ක්‍රමණය වෙන විදියට. හරිද? ඊට පස්සේදී ගැමා කිරණ කිසිදු උත්ක්‍රමණයක් දක්වන්නේ නැහැ චුම්බක ක්ෂේත්‍රයකදීවත්. හරිනේ. මොකද ආරෝපණයක් අවශ්‍යයි චුම්බක ක්ෂේත්‍රයකදී විද්‍යුත් ක්ෂේත්‍රයකදී අපගමනය වෙන්නේ. ඒතර එහෙම ඇල්ෆා කිරණයි, බීටා කිරණයි, ගැමා කිරණයි ගත්තට පස්සේදී ගැමා කිරණ කිසිදු අපගමනයක් දක්වන්නේ නැහැ. ඇල්ෆා ධන විදියට, බීටා ඍණ විදියට. ඒතර ආරෝපණය තමයි බලපාන්නේ දරුවෝ අපගමනය වෙන්න විදුලි ක්ෂේත්‍රයකදී, චුම්බක ක්ෂේත්‍රයකදී. ඊළඟ කතා කරන්න තියෙන වැදගත් කතා දෙක තමයි දරුවෝ මෙන්න මේ කතා දෙක. මොකද්ද? සීන් එක මේක. මොකද්ද මේ අයනීකාරක ගුණයයි විනිවිද යාමේ හැකියාවයි. අයනීකාරක ගුණයයි විනිවිද යාමේ හැකියාවයි. හරිද? අයනීකාරක ගුණයයි විනිවිද යාමේ හැකියාවයි. ඔන්න ඔය ලක්ෂණ දෙක ඇල්ෆා බීටා ගැමා වල. හරිද? කතාව තමයි දරුවෝ අයනීකාරක ගුණය ගත්තට පස්සේදී ඒ අයනීකාරක ගුණයට බලපාන්නේ ආරෝපණය. හරිද? අතකොට මේ ඇල්ෆා වල ධන දෙකක හීලින්නශ තියෙන්නේ. මෙයාගේ ඍණ එකක තියෙන්නේ. මෙයාගේ ආරෝපණයක් නැහැ. අයනීකාරක ගුණයක් නැහැ දරුවෝ ගැමා කිරණවල. කියනවා ඔළුවේ තියාගන්න මම මේ කියන කතා ටික. හරිද? මම මේ දාන තර්ක ටික, මම තියන දාන හේතු ටික. හරිද? ඊට පස්සේදී අතට ගැමා කිරණ වල ආරෝපණයක් නැති හින්දා අයනීකාරක ගුණයක් නැහැ. හරිද? අසදී බීටා කිරණ වල කිසියම් අයනීකාරක ගුණයක් තියෙනවා. අයනීකාරක ගුණය වැඩිම ඇල්ෆා කිරණ වල. ඇයි? හේතුව දරුවෝ ධන දෙක ආරෝපණයක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ධන දෙක ආරෝපණයක් තියෙනවා. ආරෝපණය වැඩි නම් අයනීකාරක ගුණය වැඩි. හරිද? අයනීකාරක ගුණය කියන්නේ මොකද්ද? කියන්නේ ඒ කිරණ වැඩිලා අයන හට ගැනීමේ හැකියාව. හරිද? ඒකේ පරමාණු වල වැඩිලා ඒවා අයන වලටපත් වීමේ හැකියාව. දරුවෝ මේ ධන දැන් වැඩි ආරෝපණයක් තියෙන කෙනෙක් ගිහිල්ලා ගැටුණොත් අර ඉලෙක්ට්‍රෝන කැලෑම සම්බන්ධතාව වැඩි. ආරෝපණය තමයි බලපාන්නේ. හරිද? ඊට පස්සේදී බීටා කිරණ වල ආරෝපණය අඩු නිසා අයනීකාරක ගුණය අඩුයි. ගැමා කිරණ වල ආරෝපණයක් නොමැති නිසා දරුවෝ අයනීකාරක ගුණය ගොඩක් අඩුයි. කියන්නේ නෑ අයනීකාරක ගුණයක් නෑ අතරම ගැමා කිරණ වල.
මේක ටිකක් තියෙනවා මේක ගොඩක් තියෙනවා. පැහැදිලි මම ඔයාලට කියන කතාව. ඔයාලට ප්‍රශ්න තියෙනවා ඕන එකක් දාන්න chat එකට. හරිද? ඊට පස්සේ කතාව තමයි දරුවෝ මෙන්න මේක. මොකද්ද? විනිවිද යෑමේ හැකියාව. විනිවිද යෑමේ හැකියාවට බලපාන දරුවෝ ස්කන්ධය. හරිද? ස්කන්ධය අඩු නම් ඔයාටම තේරෙන ස්කන්ධය අඩු නම් විනිවිද යෑමේ හැකියාව වැඩි. හරිද? එතකොට මේ ස්කන්ධයන් නොමැති මෙයාගේ විනිවිද යෑමේ හැකියාව පට්ට වැඩි. ඊටසදී මෙයාගේ ටිකක් විනිවිද යෑමේ හැකියාව එතකොට මේ කියන මෙයාට වඩා අඩුයි. හරිද? විනිවිද යෑමේ හැකියාව මෙයාට අඩුයි. මොකද පොඩි ස්කන්ධයක් තියෙන පොඩි ස්කන්ධයක් තියෙනවා. ඊට මෙයාගේ ස්කන්ධය 4යි යොමු තියෙනවා. හරිද? එතකොට මෙයාගේ විනිවිද යෑමේ හැකියාව අඩු. විනිවිද යෑමේ හැකියාවට බලපාන ස්කන්ධය. විනිවිද යෑමේ හැකියාව අඩුම මේයි. ඊට මෙයාගේ ටිකක් සැලකුතු විනිවිද යෑමේ හැකියාවක් තියෙනවා. මේක පට්ට වැඩි විනිවිද යෑමේ හැකියාව. අයිනිකාරක ගුණය ආරෝපණය බලපාන එකට මෙයාගේ විතර අයිනිකාරක ගුණයක් නැහැ. මෙයාගේ චුට්ටක් තියෙනවා. ඊටසදී මෙයාගේ ගොඩක් තියෙනවා. පැහැදිලි කතාව. ඔන්න කතාවරි කතා කරලා පස්සේ දරුවෝ මේ අපේ ඇල්ෆා බීටා ගාමා කිරණ වල ලක්ෂණ ටික අවසන්. හරිද? ඔන්න ඔය තමයි කතා කරන්න තියෙන්නේ. හරිද? අද දවසේ මේ දක්වා මොනවද අපි කතා කරේ? බලන්න ගන්න දෙයක් නැහැ. රසායනික ලක්ෂණ, භෞතික ලක්ෂණ, විකිරණශීලීතාව. හරිද? ප්‍රශ්න තියෙනවා. අන්න හොඳ ප්‍රශ්නයක් අහන්න. විද්‍යුත් ශේෂ්ත්‍රයක් හදන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. මේ ඔකට හොඳම උත්තරය ගන්න පුළුවන් වෙන්නේ හරිද? ඉරිදා පිසිස් පන්තිය වෙලාවේදී පිසිස් සර්කින් ගිහින් අහන්න. කොහොමද සර් විද්‍යුත් ශේෂ්ත්‍රයක් හදන්නේ කියලා. එහෙම අහලා වෙලා මට උත්තරය කියන්න. හරිද? මේ විද්‍යුත් ශේෂ්ත්‍රය කියලා තනි පාඩමක් තියෙනවා මේ ෆිසික්ස් වල. සරියොස්සේ තනි එසේ ප්‍රශ්නයක් ගැන විද්‍යුත් ශේෂ්ත්‍ර මාට චුම්බක ශේෂ්ත්‍රත් සම්බන්ධ කරලා ඉන්න පුළුවන්. නැත්නම් තනි එසේයක් එනවා. MCQ වෙනවා. හරිද? එතකොට මේ මෙතන විද්‍යුත් ශේෂ්ත්‍රයක් හදන්න පුළුවන් දරුවෝ මේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් අපි නිරූපණය කරන මෙන්න මේ විදිහට. හරිද? එතන මේ මෙහෙම කියන්නම්කෝ සරලව. ධන ආරෝපිත තහඩුවකී ඍණ ආරෝපිත තහඩුවකී කිසියම් අන්තරයක් සහිතව තියලා තිබ්බොත් එතන හට ගන්නවා විද්‍යුත් ශේෂ්ත්‍රයක්. ඒ ධන ආරෝපිත තහඩුවේ ඉඳලා ඍණ ආරෝපිත තහඩුව දෙසට හට ගන්නවා විද්‍යුත් ශේෂ්ත්‍රය. දැන් මේකෙදි මම ශ්‍රේෂ්ඨයක් කියලා කියන පැහැදිලි කරගත්තා. ඉතින් ශ්‍රේෂ්ඨයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න ඕන. හරිද? දැන් ශ්‍රේෂ්ඨයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. චුම්බක ශේෂ්ත්‍ර තියෙනවා, විද්‍යුත් ශේෂ්ත්‍ර තියෙනවා, ගුරුත්ව ශේෂ්ත්‍ර තියෙනවා. පාඩම් තුනක් වලට. හරිද? දැන් ශේෂ්ත්‍ර කියන එක හොඳටම පැහැදිලි කරලා ෆිසික්ස් වලදී මම මෙතනදී මගෙන් අහන ප්‍රශ්න උත්තරේ මට සරලව දීලා යන්න වෙනවා. හරිද? ගැඹුරට පැහැදිලි කරන්න බෑ. විද්‍යුත් ශේෂ්ත්‍රයක් හදාගන්න පුළුවන් ධන ආරෝපිත තහඩුවකී. මගෙන් අහුව විද්‍යුත් ශේෂ්ත්‍රයක් හදාගන්නේ කොහොමද කියලා. ධන ආරෝපිත තහඩුවකී ඍණ ආරෝපිත තහඩුවකී මේක සමාන්තරව තියලා තිබ්බොත් එතන හට ගන්නවා ඒකාකාරී ශේෂ්ත්‍රයක්. ශේෂ්ත්‍ර ඒකාකාරී වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඊපස්සේ මේ ශේෂ්ත්‍ර වල ශේෂ්ත්‍ර තීව්‍රතාව කියලා එකක් තියෙනවා. සමීකරණ තියෙනවා, ගණන් හදන්න තියෙනවා. ෆිසික්ස් වලදී ගොඩක් දේවල් තියෙනවා. හරිද? මම මේ නිකන් අර මැජික් එකක් කියන වගේ නිකන් මෙහෙම තියෙනවා, අරම තියෙන කියලා නිකන් අර බොරුවට මම පානනේ. ඔයාලට මෙහෙම දේවල් තියෙනවා. හරිද? විද්‍යුත් ශේෂ්ත්‍ර කියන්නේ තනි පාඩමක්. හරිද? මම මෙතනදී ශේෂ්ත්‍ර කියන එක ගැඹුරට කියලා දෙන්න කිව්වොත් තේරුමක් නැහැ. අපි වෙලා අපරාදේ. විද්‍යුත් ශේෂ්ත්‍ර හදාගන්නේ කොහොමද කියලා හෙවොතින් ධන ආරෝපිත තහඩුවකී ඍණ ආරෝපිත තහඩුවකී තිබ්බොතින් මේක ධන ආරෝපිත කරන්න ඕනේ. ඍණ ආරෝපිත කරන්න එතන විද්‍යුත් ශේෂ්ත්‍රයක් කරා ඒකාකාරී විද්‍යුත් ශේෂ්ත්‍රයක්. හරිද? ඒකාකාරී විද්‍යුත් ශේෂ්ත්‍රයක් හට ගන්න. හරිද? ඕකේ. පැහැදිලි කතාව. ප්‍රශ්නට මම හිතනවා සාහිමකටපත් වෙන්න පුළුවන් කියලා. ඔයාලට ප්‍රශ්න තියෙන ඕනයක් අහන්න. හරිද? ඊට පස්සේදී මම යනවා ඊළඟ සීන් එකට. හරිද? ඊළඟ සීන් එක තමයි දරුවෝ මෙන්න මේ සීන් එක. නියුට්‍රෝනේ සොයා ගැනීම. හරිද? නියුට්‍රෝනේ සොයා ගැනීම. නියුට්‍රෝනේ සොයා ගැනීම. හරිද? නියුට්‍රෝනේ සොයා ගැනීමේ පරීක්ෂණ නම් දරුවෝ වැඩක් වෙන්නේ නැහැ. අහන්නේ නැහැ. ඔයාලට නියුට්‍රෝනේ සොයාගත්තේ කවුද? ජේම්ස් චැඩ්වික් කියන කෙනා. නියුට්‍රෝනේට ආරෝපණයක් තිබෙද? නොමෙත. නියුට්‍රෝනේ ස්කන්ධයක් තිබෙද? තිබේ. හරිද? අන්න ඒ විතරයි අතන වැදගත් වෙන්නේ. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරනවා. ජේම්ස් චැඩ්වික් කියන කෙනා පොර කළා තියෙන මොකක්ද දරුවෝ? මෙන්න මේ වැඩක් කළා තියෙනවා. හරිද? පොර කරලා තියෙන්නේ හරිද? පොර කරලා තියෙන්නේ පරීක්ෂණේ ඔයාලට ලොකුවට වැඩක් වෙන්නේ නැහැ මම නිකන් ඉතින් කියන්නේ. බෝරෝන් හරි හෝ බෙරිලියම් තහඩුවක් අරගෙන. ඒ දෙක එකක් තමයි අරගෙන තියෙන්නේ. හරිද? එතකොට අරගෙන ඉවර වෙලා පොර කරලා තියෙන්නේ ඇල්ෆා කිරණ යවලා තියෙනවා. ඇල්ෆා කිරණ යවලා තියෙනවා. යවුවට පස්සේදී ඒ තහඩුවේ වැදිලා කිරණ වර්ගයක් ඇවිල්ලා තියෙනවා. හරිද? තහඩුවේ වැදිලා කිරණ වර්ගයක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒ ආපු කිරණ වර්ගය සමන්විතලා තියෙන්නේ නියුට්‍රෝන කදම්බයකින්. මේ කිසිම එකක් සම්බන්ධ කරගන්න බෑ අපිට. මම නිකන් කිව්වේ මෙන්න මේ වගේ දෙයක් කරලා තියෙන්නේ කියලා කියන්නේ. හරිද? එතන මේ ඇල්ෆා කිරණ ටික ලබා ගන්න මෙහෙම හොඳයි. දරුවෝ අපි මේ ওই විනිවිද යාමේ හැකියාවේදී හරිද? ඒක මම ඔයාලට මේ පොයින්ට් අවුට් කරන්න කියන දැන් එහෙම වගේ ප්‍රශ්න අහන්න නැති හින්දා ওই විනිවිද යාමේ හැකියාවේදී පාස් වෙන ප්‍රශ්න වලින් ගත්ත එක තමයි ඔය ඇල්ෆා කිරණ වල විනිවිද යාමේ හැකියාව අඩුම
ඒව දරුවෝ මේ කඩදාසි කොළ හරහා මේ විනිවිද යන්නේ නැහැ කියලා කියනවා. ඊතා තුනී ලෝහ වතුර හරහා විනිවිද යනවා කියලා කියනවා. දරුවෝ මේ අර මේ මම කතා කර මේ විනිවිද යාමේ හැකියාව ඔය පාස් පෙපරලා පොඩි වාක්‍ය හරිනේ. ඒ මම නෝට් එකට ඇඩ් කරලා තියෙනවා. මට තියරටි උට් එක හම්බුණා මේක තියෙනවා. අර ඒක මම මතක් කරන්න කියන දරුවෝ ඒව අහන්නේ නැද විභාගයට අර. දැන් අපෙන් දරුවෝ මේ කියන්නේ ඔයා දන්නේ නැහැනේ අල්ප කිරණ විනිවිද යන ඒ ඔක්කොම දේවල් මොනවද යන්නේ නැත්te මොනවද අර එහෙම දන්නේ නැහැ. අර පාස් පෙපරලා ආපු කරුණු කීපයකුත් මම ඔය තියරටි උට් ඇඩ් කරලා තියෙනවා. ඔය සාමාන්‍ය මට්ටමක් වශයෙන් තමයි ඒක අහලා තියෙන්නේ. කඩදාසි කොළ තියෙනවනේ. ඒව හරහා විනිවිද යාමේ හැකියාව අඩුම අල්ප කිරණ වලට. ඒ අල්ප කිරණ වලට විනිවිද යාමේ යන්න බෑ කඩදාසි කොළ හරහා. හැබැයි ඊතා තුනී ලෝහ වතුර හරහා විනිවිද යන්න පුළුවන් කියලා කියනවා. ඊටසේදී ඊට වඩා පොඩ්ඩක් විනිවිද යාමේ හැකියාව වැඩි ස්කන්ධය අඩු නිසා බීට කිරණවල බීට කිරණ කඩදාසි කොළ හරහා යනවා. හැබැයි අපිත් කියනවා මේ ඔය තුනී ඇලුමිනියම් තහඩු. හරිද? අපි සාමාන්‍යයෙන් ඝනකමත් කියනවා දරුවෝ. ඒ ඝනකම මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. හරිද? ඝනකම කොච්චරද? 0.2 සෙන්ටිමීටර්. හරිද? 0.2 සෙන්ටිමීටර් ඝනකමක් තියෙන ඇලුමිනියම් තහඩු හරහා යන්නේ නැtei කියලා කියනවා මොනවද බීට කිරණ. හරිද? ගැමා කිරණ කියලා කියන දරුවෝ ස්කන්ධයක් නැහැනේ. ඒතර ඒවයි විනිවිද යාමේ හැකියාව වැඩිමනේ. ඒතර ඒවා ඒ ඇලුමිනියම් තහඩු හරහා යනවා. ඒ කියන්නේ ඒක විනිවිද යාමේ පට්ට වැඩි. හැබැයි මේ අපිට ඕන නම් මේ ඔය මේ ගැමා කිරණ කියන එකනත් විනිවිද යන්නේ නැතුව පවත්වා ගන්න ඕන නම් අපිට පවත්වා ගන්න පුළුවන් බාධකේ. කියන්නේ විනිවිද යන්නේ නැති වෙන තියන්න පුළුවන් කෙනා තමයි ලෙඩ් කුටීරය කියන එක. ලෙඩ් කියන එක. ලෙඩ් කෙනෙක් කරහා ගණ ලෙඩ් තහඩුවක් කරා කියන්නේ ගණ ලෙඩ් කුටීරයක් කරහා මොනවද විනිවිද යන්න බෑ ගැමා කිරණ වලටවත්. හරිද? පැහැදිලි කතාව. ඔයාගේ ඔළුවේ අවසාන වශයෙන් මේ ලෙඩ් කුටීරය කියන එක නම් තිබ්බට අවුලක් නැහැ. අර අනිත් මට්ටම් කියන ඒවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඔය මම මතක් කරා තියරටි උට් එකේ තියෙනවා. තිබ්බට අර දැන් පාස් පෙපර් වලදී එහෙම බොළඳ ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. හරිනේ? ඕකේ. පැහැදිලි මං කියන කතාව. එතකොට කරුව මෙතන කතාව මේකයි බෝරොන් හෝ බෙරලියම්. සීන් එක තමයි මේ ලෙඩ් කුටීරයක් තමයි පාවිච්චි කරන්නේ. දැන් ලෙඩ් කුටීරයේ තියලා තියෙනවා. එතකොට විකිරණ නිකුත් කරන අස්ථායි නෂ්ටියක් හෝ පරමාණුවක් තියලා තියෙනවා. එතන ඒකෙන් තමයි මේ විකිරණ නිකුත් කරන්නේ. හරිනේ? විකිරණ නිකුත් කරන්නේ. නිකුත් කරන්නේ. එතකොට ඒකෙන් කොහොම හරි මේ ඇල්ෆ කිරණ නිකුත් කරගෙන තියෙනවා. ඒ ඇල්ෆ කිරණ එයා බෝරොන් හා බෙරිලියම් බෝරොන් හරි බෙරිලියම් නැත්නම් දෙකටම කරලා තියෙනවා. තහඩුවකට වදින්න හරට පස්සේදී ඒකෙන් අර ඇවිල්ලා තියෙන තව කිරණ වර්ගයක්. වදිනට පස්සේදී ඒ ආපු කිරණ අධ්‍යයනය කරලා පස්සේදී එයා හොයාගෙන තියෙනවා ඒක ඒ කියන්නේ එයා හොයාගෙන තියෙනවා ඒ කිරණ සමන්විතලා දින අංශුවට ආරෝපණයක් නැහැ. හැබැයි ස්කන්ධයක් තියෙනවා. සහ එයා පරමාණුක මූලික අංශුවක් කියලා හොයාගෙන සහ ඊට පස්සේ දැන් ඊතර මේ අංශු ටික සමනලා තියෙන. එතකොට ඒ අංශු ටික නම් කරලා තියෙන නියුට්‍රෝන කියලා. හරිද? ඒකින්ද මෙයා නියුට්‍රෝන කදම්බයක් වෙනවා. හරිද? අර මේ පරීක්ෂණය මොකද්ද? ඒකේ හේතුව ඇයි මෙහෙම ආවේ කොහොමද? ඒකින්ද බන්ද වට ලොකු වැඩක් වෙන්නේ නැහැ. මම නිකන් දලව කිව්වේ මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවා කියලා. කතාව මේකයි. ආරෝපණයක් නොමැති ස්කන්ධයක් සහිත අංශු වර්ගයක් අර පරමාණුවේ තව මූලික අංශුවක් එනවා කියලා හොයාගෙන තියෙනවා. ඒකට නියුට්‍රෝන කියලා නම දාලා නියුට්‍රෝනේ සොයා ගැනීම කරන ලද්දේ ජේම්ස් චැඩ්වික්. හරි. ජේම්ස් චැඩ්වික් තමයි හොයාගත්තේ. පැහැදිලි කතාව. හරිද? ඒතර එයාගේ ආරෝපණයක් නැහැ දරුවෝ. ඊට පස්සේදී ස්කන්ධය ගත්තට පස්සේදී කතාව තමයි අර 1.6යි 10 24 24 ගෑම් තමයි වෙලා තියෙන්නේ. හරිද? අර ප්‍රෝටෝන ස්කන්ධයට ආසන්නව සමානයි හරිනේ. ආසන්නව සමානයි නියුට්‍රෝන ස්කන්ධය. ඒතර අපි දන්නවා දරුවෝ මේ ප්‍රෝටෝනේ සාපේක්ෂ ස්කන්ධයත් අපි එකයි කියලා ගත්තනේ. දරුවෝ එහෙනම් නියුට්‍රෝනේ ස්කන්ධයත් මෙයාකට කියන්නේ ප්‍රෝටෝන ස්කන්ධයට මාසන්න නම් ඒතර දරුවෝ නියුට්‍රෝනේ සාපේක්ෂ ස්කන්ධයත් එකයි හරිනේ. ඕන නැති මට මතකයි අගේ දරුවෝ පරමාණු ස්කන්ධයකගේ අගය 1.6.5.4යි ඔහොම ගියක් තිබ්බේ. හරිද? යාගේ මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරිද? ඔව් හරි. ඒක 10.24යි ගෑ. මම මොකද කරේ? මං ගියදී කියලා දුන්නා හොඳේ. අර ලහිරු එකක් කියලා කියන්නේ මෙච්චර 20 ලහිරු එකක් කියලා කියන්නේ 20ක් නම් එතකොට 100 20 ඊට පස්සේ 20 5ක් දෙන්න ලහිරු 5යි. අර එහෙමම ගියදී කියලා දුන්නා. කතාව තමයි මේ ආ කියන්නේ මේ අපේ පරමාණු වල අණු වල කියන්නේ ආයන වල අර කියන්නේ ඊට කුඩා අංශු වල ස්කන්ධ ඊට කුඩා කියන. හරිද? පරමාණු වල ආයන වල අයන වල ඊට පස්සේදී නෂ්ටි වල කියන්නේ ස්කන්ධ ඊට කුඩා කියන. එතකොට දරුවෝ අපි ඒවයි ස්කන්ධ මේ ගණනය කරන්න පාවිච්චි කරන පරමාණු ස්කන්ධ ඒකකය කියන එක. පරමාණු ස්කන්ධ ඒකකය අපි කියන්නේ 1U කියන්නේ U කියලා කියන්නේ. U කියලා කියන්නේ. ඒතර 1U කියලා කියන්නේ මෙන්න මෙච්චර අගයක්. හරි. 1U කියලා කියන්නේ මෙච්චර අගයක්. මෙච්චර ග්‍රෑම් ගාණක්. මෙන්න මෙච්චර ග්‍රෑම් ගාණක් 1U පරමාණු ස්කන්ධ ඒකක 1යි කියලා අර්ථ දක්වලා තියෙනවා. මම මේ බලන්නේ එතකොට මේ ප්‍රෝටෝන මේ තියෙන නියුට්‍රෝන ස්කන්ධය. ඒතර නියුට්‍රෝන ස්කන්ධය
බෙදනවා මොකද්ද පරමාණු ස්කන්ධ එකක ස්කන්ධයෙන් බෙදෙනවා. ග්‍රෑම් ගානේ බෙදෙනවා. එහෙන් බෙදුවා පස්සේ මට එනවා අර මේ ස්කන්ධය ඇතුලේ මේ වගේම කීයක් තියද කියලා. ඒ කියන්නේ පරමාණු ස්කන්ධ එකක කීයද කියලා. U ඒව කීයද කියලා එනවා. ඉතින් මේක ආසන්නව දරුවෝ මෙතන අගයන් දෙක සමානයි. ආසන්නව 1යි U කියලා එන්නේ. මං ඊහතේ කියපින් තමයි මෙච්චර වෙකින් කිව්වේ හරිනේ. පැහැදිලි කතාව. පරමාණු ස්කන්ධ එකකයේ කාවිච්ච ගන්න හේතුව කිව්වා. කියන්නේ ඊටා කුඩා ස්කන්ධ නැති ඊටා කුඩා ස්කන්ධත් එක්ක 10 රින බලත් එක්ක ගණනු කරන්න බෑ. ගණන අමාරු. يعني ග්‍රෑම් වලින් ගත්තොත් 10 රින බල තමයි තියෙන්නේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 10 රින බල තමයි පරමාණු වල මොකද ආයන වල නෂ්ටි වල ස්කන්ධ. ඒ හින්දා එතකොට 10 රින බලත් එක්ක ගණනු කරන්න අපහසු නිසා අපි අර්ධක් වගෙන තියෙනවා. මෙන්න මෙච්චර ග්‍රෑම් ගණනක් මෙන්න මෙච්චර මේ එකයි මෙන්න මෙච්චර ග්‍රෑම් ගණනක් පරමාණු ස්කන්ධ එකක එකයි කියලා අර්ධක් වගෙන තියෙනවා. එතකොට ඉතින් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට පරමාණු වල ආයන වල නෂ්ටි වල ස්කන්ධ ගන්නකොට අපි බලනවා මේ වගේ ග්‍රෑම් ගාණේම කීයක් තියෙද කියලා. ඒ කියන්නේ පරමාණු ස්කන්ධ එක කීයද කියලා බලනවා. දැන් මේ වගේ ග්‍රෑම් ගාණක් කියනකොට පරමාණු ස්කන්ධ එක එකයි කියලා කියනකොට කතාව තමයි මේ අපේ ෆැමිලිය ටිකක් 10 වෙනි බලත් එක්ක කියනට වඩා. හරිද? ඒ නිසා නියුට්‍රෝනයේ කොහොම හරි කතාව මේකයි නියුට්‍රෝනට ආරෝපණයක් නෑ දරුවෝ. ස්කන්ධයේ සාපේක්ෂව එකයි. හරිද? ඔන්න ඔය විදිහට නියුට්‍රෝනයේ සංකේතවත් කරනවා. දැන් නියුට්‍රෝනය කියලා කියනකොට ඔයගොල්ලෝ මොනවද තියෙන්නේ? ජේම්ස් චැඩ්වික් හොයාගත්තා ආරෝපණයක් නැහැ. ස්කන්ධයේ ප්‍රෝටෝන ස්කන්ධයට ආසන්නව සමානයි. ඒ හින්දා සාපේක්ෂ ස්කන්ධයේ ප්‍රෝටෝනේ නියුට්‍රෝනේ එකයි. ඔය කතාව ටික තමයි ඔළුවේ තියෙන්න ඕන. පැහැදිලි කතාව. දැන් මම මේ කියන කතාව විතරද ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්නේ? ඔව්. ඒ කතාව ටික ඔළුවේ තියාගෙන උත්සාහ කරන්න. ඔයාලට ඕන ප්‍රශ්නයක් උත්තර ලියන්න පුළුවන්. හරිද? පැහැදිලි? දැන් එතකොට මේ group එකේ දාපු PDF එක open කරගෙන බලන ගමන් ඇත්තේ. හරි තව දවස් කිහිපයකින් අපි ලබා දෙනවා වගේ මේ තියරිටියුට් එක. එතකොට ඒකේ ස්තම් පුරණයවත් කම්ප්ලීට් කරගන්න ඔය PDF එක බලාගෙන. හරිද? ලබන සතියේ ඉඳලා ඔයාලට පුළුවන් මොකද කරන්න? ටියුට් එකේම දේවල් පුරව ගන්න පුළුවන්. පැහැදිලි මං කියන කතාව. හරිද? එතකොට අපි යමු දරුවෝ ඊළඟට මේ සීන් එකෙන් පස්සේදී අපි යනවා ඊට පස්සේ තියෙන්නේ අපිට කතා කරන්න රන්පත් පරීක්ෂාව කියන එක. රන්පත් පරීක්ෂාව කියන එක. දැන් මේ වෙනකොට ඉලෙක්ට්‍රෝන හොයාගෙන තියෙන්නේ ජේ.ජේ තොම්සන් මල්ලි. ඊට පස්සේ දී ප්‍රෝටෝන හොයාගෙන තියෙන්නේ රදර්ෆර්ඩ් මල්ලි. ඊට පස්සේ ජේම්ස් චැඩ්වික් මල්ලි හොයාගෙන තියෙන්නේ නියුට්‍රෝන. හරිද? ඊට නියුට්‍රෝන සංකේතවත් කරන්න කොහොමයි? ප්‍රෝටෝන අපි ගිය හතියේ සංකේතවත් කරා මේ විදිහට 1 ඉලෙක්ට්‍රෝනය අපි ගිය හතියේ සංකේතවත් කරා 1.0 හැරණි. මේක උන ඍණ කියලා දාන්න පුළුවන්. මේක ධන කියලා දාන්න පුළුවන්. ආරෝපණය මෙතන ඍණ එකයි ආරෝපණය ධන එකයි. ඕකේ පැහැදිලි කතාව. හරිද? ඊට පස්සේදී මේ ප්‍රෝටෝනය ඉලෙක්ට්‍රෝනය හොයාගත්තට පස්සේදී පිස්සුවක් නටුවා ජේ.ජේ තොම්සන්. පොර කිව්වා මේ ප්‍රම්ප්ලොඩින් ආකෘතිය කියලා එකක් හොයාගත්තා. ඒක එච්චර සාර්ථක නැහැ. හරිද? හේතුව මේ උදාසීන තමයි. කියන්නේ උදාසීන කියන කතාව කිව්වා. හැබැයි අර ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කොහොමද ආකර්ෂණ නොවී තියෙන්නේ ඒවා මුකුත් පැහැදිලි කරේ නැහැ. හරිද? අසේ නියුට්‍රෝන කතාව කොහොමත් නැහැ කියන්නේ. නියුට්‍රෝන කතාව කොහොමත් නැහැ. නෂ්ටි කතාවකුත් නැහැ. හරිද? yes okay. ඊට පස්සේදී දැන් මේ නියුට්‍රෝන සහ ගැනීමෙන් පස්සේදී රදර්ෆර්ඩ් හරිද? රදර්ෆර්ඩ් මොකද කරේ? දෙන්නෙක් එකතු කරගත්තා ගයිගර් සහ මාස්ඩන් කියලා. හරිද? ගයිගර් සහ මාස්ඩන් කියලා. හරිද? මොකද කරේ? කරා මේ පරීක්ෂාවක් ඉතා තුරින් රන් පත්යක් අරගෙන. හරිද? අයිගෙන අවුරම් පත්යක් අරගෙන. AU පත්යක් අරගෙන රන් පත්යක් අරගෙන හරිද? ඒකට යවුවා මොනවද? ඇල්ෆා කිරණ. තුනී රන් පත්යක් ගත්තා. ඒකේ ඝනකම ඔයා මතක තියාගන්න ඕනේ නැහැ. හරිද? මම නිකන් එයාගේ දාන්නේ. හරිද? මතක තියාගන්න ඕනේ නැහැ. 4 වැඩි කිරීම 10^5 සෙන්ටිමීටර වගේ. හරිද? ඔයාගේ මතක තියාගන්න ඕනේ නැහැ හන්දේ. yes. ඒ කියන්නේ කොහමද තුනී රන් පත්යක් ගත්තා. හරිද? රන් පත්යක් ගත්තා. අරගෙන ඒකට යවුවා ඇල්ෆා කිරණ. හරිද? ඇල්ෆා කිරණ යවුවා. කවුද? රදර්ෆර්ඩ් තමයි පටන් ගත්තේ. රදර්ෆර්ඩ් ගයිගර් සහ මාස්ටර්න් එක එකතු වෙලා. ගයිගර් සහ මාස්ඩන් එක්ක එකතු වෙලා රදර්ෆර්ඩ් ඉතාතුරින් රන් පත්යකට යවුවා ඇල්ෆා කිරණ. යවලි වෙලා බැලුවා මේ ඇල්ෆා කිරණ කොහොමද උත්ක්‍රමණය වෙන්නේ කියලා. කොහොමද උත්ක්‍රමණය කියලා බැලුවා. හරිද? ඒකෙන් දරුවෝ මේ ගොඩක් ඒවා කිසිම සීන් එකක් නැතුව ඔහේ යනවා. හරි. ඔහේ යනවා. ඒ කිසිම කියන්නේ කිසිම හැරීමක් මුකුත් නැහැ. ඇල්ෆා කිරණ ටික සීන් එකේ යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. බහුතරයක් ඔහේ යනවා නිදහසේ යනවා. ඊට පස්සේ දරුවෝ අර තව කිසියම් ඇල්ෆා කිරණ ටිකක් මොකද්ද වෙලා තියෙන්නේ? හරි. තව කිසියම් ඇල්ෆා කිරණ ටිකක් මොකද්ද වෙලා තියෙන්නේ? ඒවා
මේ ටිකක් සමහරව හැරලා ගිහිල්ලා පොඩ්ඩක් හැරලා ගිහිල්ලා සුළු කෝණ වලින් හැරලා සුළු කෝණ වලින් හැරලා හරි සුළු කෝණ වලින් හැරලා තියෙනවා හරි සුළු කෝණ වලින් හැරලා තියෙනවා ඊට පස්සේදී ගොඩක් ඒවා කියන්නේ මේ සුළු කෝණ පොඩ්ඩක් සුළු කෝණ වලින් හැරලා තියෙනවා තවත් පොඩ්ඩක් මේ අර මහා කෝණ වලින් හැරිලා යන්න ගිය පාරෝක දැන් යන්නේ මෙහාට හැරුණු කෝණය මේක. හරිද? යන්න ගියේ ඔහොම ඔන්න ආවා හැල තියෙන මහා කෝණේ. පැහැදිලි කතාව. හරිද? ඔහොම සින්නක් වුණා. ඊපස්සේදී හදිස්සියෙම කාදරකින් මේක කර ආපස්සට හැරලා විල තියෙනවා. හරි. ඔන්න ඔහොම සීන් එකක් වෙලා තියෙනවා. මොකද්ද රදර්ෆර්ඩ් කරා අපි මේ කියන්නේ රන්පත් එකකට යවපු ඉතින් රන්පත් පරීක්ෂාව කියලා කියනවා. රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාව කියලා. නැත්තම් අපි කියනවා මේ රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් සහ මාස්ටර්න්ගේ ඇල්ෆා අංශු ප්‍රකිරණ පරීක්ෂාව. මේ ඇල්ෆා අංශු ප්‍රකිරණ පරීක්ෂාව. ඇල්ෆා අංශුනේ යවලා තියෙන්නේ. හරිද? සීන් එක තමයි එයා බලලා තියෙනවා දැන් අර තහඩුවට ගැහුවට පස්සේදී ඒව අර කොච්චර ප්‍රමාණයක් උත්ක්‍රමණය වෙන්නේ නැතුව යනවද? ඊපස්සේ අධ්‍යයනය කළ තිනෝ සුළු කෝණලින් හැරෙනවා මහා කෝණලින් හැරෙනවා. කොහොමද කතාව මේක දරුවෝ? අර ඒතර කතාව තමයි ගොඩක් ඒවා හැරෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවනේ. එයා නිගමනය කළා තියෙනවා එහෙනම් පරමාණුවක ලොකු ප්‍රදේශයක් හිස්ස තියෙන්න ඕන. හරිද? හිස්ස තියෙන්න ඕන. හරිද? කතාව මේකයි දරුවෝ. දැන් මේකේ දරුවෝ මේ පරමාණු දහස් කියන්නේ ලක්ෂ ගණක් තියෙනවා හරිද? එතකොට දැන් මම මේ අද විතර නිකව හිතන්න එපා මේ කියන්නේ නිකන් කියන්නේ අර මෙතන තියෙන එක මේ පරමාණුවේ මැද තියෙන මෙතන පරමාණු වටේ මේක නෑ මෙතන පරමාණු දහස් ගණක් තියෙයි හරිද? වදින තැනේදී එතකොට ගොඩක් ඒවා හැර නැතෝ ගියා කියලා කියන්නේ හැම පරමාණුවකම ලොකු ප්‍රදේශයක් හිස්ස තියෙනවා. ලොකු ප්‍රදේශයක් හිස්ස තියෙනවා. චුට්ටක් හැරෙනවා සුළු කෝණ වලින් මහා කෝණ වලින් කියන එකෙන් තේරෙන්නේ වෙන්නේ අර ධනාරෝපිත ප්‍රදේශයක් තියෙනවා. ඇයි ධනාරෝපිත ප්‍රදේශයක් කිව්වේ? දරුවෝ ඇල්ෆ කිරණ ධනාරෝපිතයිනේ. ඇල්ෆ කිරණ ධනාරෝපිතයි. මොකද ඇල්ෆ කියන්නේ මොකද්ද? හීලියම් නෂ්ටි. ධන දෙක ආරෝපණයක් තියෙනවා ඇල්ෆ කිරණ අංශු වල. ඒතර ඒව වැදුනට පස්සේ පොඩක් අපගමනය වෙනවා කියලා කියන්නේ අපගමනය වෙනවා කියලා කියන්නේ කියන්නේ මේ පරමාණු ඇතුළේ ධනාරෝපිත ප්‍රදේශයක් තියෙන්න ඕන. අන්න තරක. හරිද? ඊටසේදී වැඩි ප්‍රමාණයක් හැරෙන්නේ නැතුව ගියා හින්දා හිස් ප්‍රදේශයක් තියෙන්න ඕන. පොඩ්ඩක් සුළු කෝණ වලින් මහා කෝණ වලින් හැරෙනවා කියලා කියන්නේ සුළු කෝණ වලින් මහා කෝණ වලින් හැරෙනවා කියලා කියන්නේ ඒක තියෙන්න ඕන. සුළු කෝණ වලින් මහා කෝණ වලින් හැරෙනවා කියලා කියන්නේ ධනාරෝපිත ප්‍රදේශයක් තියෙන්න ඕන. ඊටසේදී තාමත් කලාතුරකින් හැරලා ආපස්සට හැරලා යන්නේ. ඒ කියන්නේ දරුවෝ ඒ ධනාරෝපිත ප්‍රදේශය ඉතාමත් කුඩයි. ඔන්න ඔය ඉතා කුඩා ධනාරෝපිත මේ ප්‍රදේශය රදර්ෆර්ඩ් විසින් නම් කරා නෂ්ටිය කියලා. නෂ්ටිය ඔන්න නෂ්ටියත් හොයාගත්තා. නෂ්ටිය කියලා නම් කරා. හරිද? එතකොට මේ කතා තමයි එතකොට පරමාණුවේ වැඩි ප්‍රදේශයක් හිස්ස තියෙන්නේ. ඊට පස්සේදී ධනාරෝපිත ප්‍රදේශයක් තියෙනවා කේන්ද්‍රගතව වෙලා තියෙනවා. ඊට පස්සේදී ඒ කේන්ද්‍රගත වෙලා තියෙන මොකද්ද මේ ධනාරෝපිත ප්‍රදේශය ඉතාමත් කුඩයි. හරිද? ඉතාමත් කුඩයි. එතකොට ඒ ඉතාමත් කුඩයි. එතකොට ඒක නෂ්ටි කියලා නම් කරා. හරිද? ඔක තමයි මේ රදර්ෆර්ඩ්ගේ රන්තත් පරීක්ෂාවේ නිගමනය. නෂ්ටිය හොයා ගැනීම. හරිද? ඊට පස්සේදී ඔන්න දැන් සීන් එක හරි ප්‍රෝටෝන දන්නවා නියුට්‍රෝන දන්නවා ඉලෙක්ට්‍රෝන තියෙනවා නෂ්ටියකුත් තියෙනවා. ඕකේ. නෂ්ටිය හොයා ගැනීම කරුවෙ වෙන්නේ. එතකොට මේ රදපට තමයි මේ රදපට ගයිගර් සහ මාස්ටර්න්ගේ රන්පත් පරීක්ෂාවෙන් තමයි වුණේ. රදපට තමයි මූලික වශයෙන්ම මේ මොකද්ද නෂ්ටිය සොයා ගැනීමේ කරුවෙ හිමි වෙන්නේ. ඕකේ පැහැදිලි මං කියන කතාව. හරිද? ඊට පස්සේ මොකද්ද කරේ දරුවෝ සීන් එක තමයි සීන් එක මොකද්ද මේ රදපට බැලුවා දැන් ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය නියුට්‍රෝනය හොයාගෙන තියෙන්නේ නෂ්ටි කියලා කිව්වොත් මම හොයාගත්තා. මම එහෙනම් ඉදිරිපත් කරනවා කොහොමද පරමාණු තුල තියෙන්නේ කියලා. පොර ඉදිරිපත් කරපු ආකෘතියට අපි කියනවා නෂ්ටික ආකෘතිය කියලා. පොර කිව්වේ මොකද්ද? මෙන්න පරමාණුවේ කේන්ද්‍රයේ තියෙනවා නෂ්ටිය. හරිද? නෂ්ටිය තියෙන ඉතා කුඩා ප්‍රදේශයක්. හරිද? ඒක වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා. හැබැයි සුදු පුතේ එයාලා කිව්වේ නෑ කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා. එයාලා කිව්වේ රදර්ෆර්ඩ් කිව්වේ නෑ කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා. හරිද? කොහොමද කියන්නේ කියලා කිව්වේ නැහැ. හරිද? ඒ කියන්නේ නෂ්ටියට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය නොවි පවතින්නේ කොහොමද කියලා ඒව පැහැදිලි කරේ නැහැ. හරිද? ඒව පැහැදිලි කරේ නැහැ. මෙයාට අපි කියනවා ඉතින්
ප්‍රථම නෂ්ටික ආකෘතිය, රදර්ෆර්ඩ්ගේ ආකෘතිය, රදර්ෆර්ඩ්ගේ නෂ්ටික ආකෘතිය කියලා කියනවා. හරිද? මගේ අවුල තමයි නෂ්ටිය තියෙනවා කියලා කිව්වට අර ඉලෙක්ට්‍රෝන එකට ආකර්ෂණය නොවි පවතින්නේ කොහොමද කියන ඒවා කිව්වේ නැහැ. අර උදාසීන ගතිය කියන්නේ උදාසීන කියලා කියන සීන් එක අපි පොයින්ට් අවුට් කරන ප්ලම් ප්‍රොඩිම් ආකෘතිය විතරයි දරු. මොකද ඒකදී එයාගේ තියෙන ආකෘතිය තියෙන අර ගන්න ගොඩ වැදගත්ම කාරණේ ඒක විතරයි. දැන් මෙතනදී ඒක ඉතින් අපි පොයින්ට් කට් අවුට් කරන්න යන්නේ නැහැ. මොකද මෙතනදී උදාසීන තමයි හරි. උදාසීන තමයි අර නෂ්ටියට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය නොවි පවතින්නේ කොහොමද වගේ දේවල් පැහැදිලි කරගන්න බැරි වුණා. අදපට්ට. හරිද? පැහැදිලි කතාව. හරිද? ඕකේ. ඊට පස්සේදී එතන මේ ඔක තමයි රදර්ෆර්ඩ්ගේ නෂ්ටික ආකෘතිය. ඊට පස්සේදී ඔන්න ඊට පස්සේදී අපේ වැදගත්ම ආකෘතිය ඉදිරිපත් කරනවා බෝර් ආකෘතිය. නීල්ස් බෝර් විසින් පරමාණුවේ කොහොමද පරමාණු තුළ තියෙන්නේ කියලා හරියට කියනවා. ඒතකොට එයාගේ ආකෘතිය තමයි දැනට පිළිගැනෙන්නේ. ඒතකොට එයා කොහොමද කියන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. ඒතකොට එයාට මොකද කියන්න තිබ්බේ? අර ඉලෙක්ට්‍රෝන කොහොමද නෂ්ටයට ආකර්ෂණය නොවි පවතින්නේ කියලා. නෂ්ටි වට කොහොමද පවතින්නේ කියලා. ඒතකොට ධන එක්කෙනෙකු ඉරණ එක්කෙනෙකු ආකර්ෂණය වෙන කෙනෙක් කොහොමත් වෙනවනේ. ඒතකොට ඒක ආකර්ෂණය නොවි පවතින්නේ කොහොමද කියන එක පැහැදිලි කරේ නීල්ස් බෝර් බෝර් ආකෘතිය තමයි කිව්වේ. හරිද? පැහැදිලි කතාව. එතකොට මේ රන්පත් පරීක්ෂාව කිව්වොතින් රදර්ෆර්ඩ් ප්‍රෝග ගයිගර් හා මාස්ටර්. හරිද? ඊට පස්සේදී ඔයාලට මේ නෂ්ටිය සොයා ගැනීමේ ගෞරවය කියලා කිව්වොතින් සීන් එක තමයි. හරිද? ඒක හිමි වෙන්නේ රදර්ෆර්ඩ්ට. හරිද? ඒක රදර්ෆර්ඩ්ට හිමි වෙන්නේ. හරිද? නෂ්ටිය සොයා ගැනීම සීන් එක. ඊට පස්සේදී රන්පත් පරීක්ෂාව නම් තුන් දෙනාම රදර්ෆර්ඩ් ප්‍රමුඛ අර දෙන්න හරිනේ. ගයිගර් සහ මාස්ටර්. ඊට පස්සේදී නෂ්ටික ආකෘතිය කෙලිම රදර්ෆර්ඩ්. හරිද? රදර්ෆර්ඩ් ඔන්ලි රදර්ෆර්ඩ්. හරිද? ඊට පස්සේදී ඔන්න යනවා නීල්ස් බෝර්ගේ බෝර් ආකෘතියට. හරිද? එයා මොකද්ද කිව්වේ? මෙන්න එහෙම සීන් එකක්. ඔන්න මෙහෙම සීන් එකක් කිව්වා. හරිද? එයා කිව්වා මෙන්න මෙහෙම එකක්. හරිද? නෂ්ටිය තියෙනවා. නෂ්ටිය වටා තියෙනවා මෙහෙම විදියක්. මොකද මේ එයා කිව්වා මෙන්න මේ වගේ විදියට. අර මේ සූර්යයා වටා මේ ග්‍රහලෝක ගමන් කරනවා වගේ සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරනවා වගේ එයා කිව්වා මේ නෂ්ටිය වටාද අර නෂ්ටිය වටා නිකන් අර ග්‍රහලෝක පරිභ්‍රමණය වෙන වගේ. හරිද? නෂ්ටිය වටාද තියෙනවා නිකන් අර ශක්ති මට්ටම් වගේ කියලා. අන්න ඔය ශක්ති මට්ටම් වල තමයි එයා කිව්වේ මේ ඉලෙක්ට්‍රෝන තියෙනවා සහ ගමන් කරමින් තියෙනවා කියලා. දැන් නෂ්ටික ආකෘතිය මොකක්ද තිබ්බ සීන් එක මම නිකන් ඇන්දේ. නෂ්ටික ආකෘතිය කියන එක සීන් එක මොකද්ද? නෂ්ටික ආකෘතිය කියන එකේ සීන් එක තමයි දරුවෝ ඉලෙක්ට්‍රෝන කොහොමද නෂ්ටයට ආකර්ෂණය වෙලා නැත්te කියන එක. කියන්නේ ආකර්ෂණය නැතුව තියෙන්නේ අය කියන එක පැහැදිලි කරන්න බැරි වුණා. ඉලෙක්ට්‍රෝන කොහොමද හරියට තියෙන්නේ කියලා පැහැදිලි කරන්න බැරි වුණා. බෝර් කිව්වා සූර්යයා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනවා වගේ නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් චලනය වෙමින් කියන්නේ ශක්ති මට්ටම් වල චලනය වෙමින් පවතිනවා කියලා කිව්වා. හරිද? ඔය සීන් එක කිව්වේ දැන් මේකේ එහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා හරිනේ. මේකේ මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරිද? මේකේ මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරිද? එතකොට එහෙම අර දැන් මේ සීන මම ගැඹුරට දැන් පැහැදිලි කරනවා හොඳේ. දැන් දරුවෝ එහෙම මොකක් හරි ලක්ෂයක් වටා එහෙම මෙහෙම ගමන් කරමින් පවතින්න. හරිද? ගමන් කරමින් පවතින්න නම් අර තියෙන්න ඕන දරුවෝ මේ කේන්ද්‍ර අභිසාරී සහ කේන්ද්‍ර අභිසාරී බලය පවත්වා ගන්න. මේ කතාව දැන් ඔය යාන්ත්‍ර විද්‍යාව මම හිතන්නේ දැන් පටන් ගන්නත් දන්නේ නැහැ උතු චලිතය එහෙම. හරිද? උතු චලිතය කියලා සීන් එකක් තියෙනවා. ඒතර ඒක පටන් ගන්න දන්නේ නැහැ තියෙන්නේ. හරිද? යාන්ත්‍ර විද්‍යාවේ. එතන මේ ඒකද කියනවා දරුවෝ මේ ඔය පොඩි කාලේ ඉගෙනගෙන තියෙද කියලා මම අහුවා. ඒක තමයි ඉගෙනගෙන තිබ්බේ නැහැ. කිසියම් ලක්ෂයක් වටා වෘත්තාකාර මාර්ගයක අංශුවකට යන්න නම් හරිද? වෘත්තාකාර මාර්ගයකට යන්න නම් හරිද? මම මේ කැමති මේ ලස්සනට පැහැදිලි කරන්න මම උඩින් යන්න කැමති නැහැ. මේ ෆිසික්ස් වලයි ඇප්ලයිඩ් වලයි මැත්ස් කරන්ට ඇප්ලයිඩ් වල ෆිසික්ස් වලයි ලස්සනට පැහැදිලි කරනවා ඒවා හරිද? ඒතර කොහොමද සීන් එක කියලා. හරිද? මුදු චලිතය පටන් ගන්න නැහැ. හරි. පටන් ගනිවි දැන් ඉස්සරහට හරිනේ. yes. එතකොට හොඳට පැහැදිලි කරાવી. දරුවෝ කතාව මේකයි මක්කරි ලක්ෂයක් වටා අංශුවකට වෘත්තාකාර චලිතයක් කරන්න නම් වෘත්තාකාර චලිතයක් කරන්න නම් අර ඒ අංශුවට හරි ඒ අංශුවට අර කේන්ද්‍රය දෙසට බලයක් තියෙනවා. කේන්ද්‍රය දෙසට බලයක් තියෙනවා. හරිද? කතාව මේකයි. දැන් මම එකක් ඇන්දේ මේකෙන් එකක් ඇන්දේ හරිනේ. එතන මේ නෂ්ටිය තියෙනවා සීන් එක. නෂ්ටිය ධනාරෝපිතයි. මෙන්න ඉලෙක්ට්‍රෝනය තියෙනවා. එතන ඉලෙක්ට්‍රෝනය නෂ්ටයට ධන ඍණ ආකර්ෂණ බලයක් තියෙනවනේ. ධන ඍණ ආකර්ෂණ බලයක් තියෙනවා. විද්‍යුත් බල. ඔය විද්‍යුත් බල ගණනය කිරීම පවා කරනවා ෆිසික්ස් වලදී. එතන මෙහෙම අට අමුතුන් කියන්නේ නැහැ ධනට ඍණ ආකර්ෂණ වෙනවා. අන්නේ බලය කේන්ද්‍ර අභිසාරී බලය කරගනිමින් හරිද? කේන්ද්‍ර අභිසාරී බලය කරගනිමින් අර නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතින කියලා තමයි කිව්වේ. එතන නෂ්ටියට නිශ්චිත ආරයක් කියන්නේ. නෂ්ටියට නිශ්චිත දුරකින් තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. හරිද? නෂ්ටියට නිශ්චිත දුරකින් තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ.
එතකොට ඒ නිශ්චිත දුර පවත්වා ගනිමින් ඒකට චලනය වෙමින් පවතිනවා. හරිද? එතකොට මේ ඒ නිශ්චිත දුර තීරණය වෙන දරුවෝ අර මේ බලය අනුව හරිනේ. මේ බලය අනුව. හරිද? ඒ බලයත් එක්ක මේ ඉලෙක්ට්‍රෝනට හිමි වෙන ශක්තියක් තියෙන දරුවෝ. එතකොට ඒ ශක්තිය නියත පවත්වා ගනිමින් කියන්නේ නිශ්චිත දුර පවත්වා ගනිමින් මේකට චලනය වෙමින් පවතිනවා. හරිද? ඒතර ඒ ඉලෙක්ට්‍රෝන සතු ශක්තිය අඩු වැඩි වුණොත් තමයි දරුවෝ මේ අර ඉලෙක්ට්‍රෝනයයි නෂ්ටිය අතර තියෙන නිශ්චිත දුර වෙනස් වෙන්නේ. හරිනේ. අපි ඒවත් පොඩ්ඩක් ඉස්සර කතා කරනවා. හරිනේ. කතාව මේකයි. නීල්ස් බෝර් කිව්වා නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහොමද? කෙලෙස තියෙන්නේ අර නෂ්ටිය වටා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතින නිශ්චිත දුරකින්. නිශ්චිත දුරකින් ගමන් කරමින් පවතින. ඒක කරන්නේ කොහොමද? එයා අර ඒ දෙන්න අතර ඇති වෙන විද්‍යුත් බලය තමයි උපයෝගී කරගන්නේ. එහෙම අනිවාර්යෙන් බලයක් තියෙන්න ඕන කේන්ද්‍රය දෙසට නෂ්ටිය කියන්නේ වක්‍ර ලක්ෂයක් වටා මොකක් කරි මේ මොකක් කරි අංශුවකට මොකක් කරි වස්තුවකට වෘත්තාකාර චලනයක් වෘත්තාකාර චලිතයක් පෙන්වනවා. හරිද? ඊට පස්සේ මේ දරුවෝ තව සිලබස් එකෙන් පොඩක් එහාට ගියොත් කේන්ද්‍ර අපසාරී බලය කියන එකක් වාට කියලා දෙවි ෆිසික්ස් වලදී. එතකොට මේ කේන්ද්‍ර අපසාරී බලය තියෙන මෙහෙම ඉවතට. හරිද? ඉවතට තියෙන කේන්ද්‍ර අපසාරී බලය. මම කේන්ද්‍ර අපසාරී කියන බලය ගැන මුකුත් වැඩි කියන්නේ නැහැ. ඒ කියන්නේ කේන්ද්‍ර අපසාරී බලය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ දැන් ඔයා මොකක් කරේ හිතන්නකො නිකන් මේ වෘත්තාකාර තැටියක් තියෙනවා මේ වෘත්තාකාර තැටියක් තියෙනවා මේ අපි මෙරිගෝ රවුන්ඩ් වගේ එහෙම එකක මේ භ්‍රමණය දැන් රවුමට කරගෙන. දැන් ඔයා ඒක මත ඉන්නවා. ඔයා ඒක මත ඉන්නකොට කතාව තමයි මොකද කතාව ඔයාට නිකන් දැනෙනවා නිකන් අර විතර විසි වෙන වගේ එකක් දැනෙනවා. හරිද? ඔක ෆිසික්ස් සර් ඔයාලට හොඳට පැහැදිලි කරાવી. එහෙම එකක් දැනෙනවා. ඒතර අර ඒක තමයි කේන්ද්‍ර අපසාරී බලය කියලා කියන්නේ. මම මේක වැඩිදුර කොටක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒතර කොහොමද කේන්ද්‍ර අபிසාරී බලය අපසාරී බලය සමාන කරගෙන ඉන්නේ. ඒක ඔයාලට තේරෙනවා නම් එහෙමයි විභූතලට ඒක රස හොඳට තේරෙයි. මම මේක කතාව වැඩි හිතන්න යන්න බෑ ඔයාලට තේරුනේ නැත්නම් හරිනේ. කතාව මොකද්ද? වෘත්තාකාර මාර්ගයේ චලනය වෙන නම් කේන්ද්‍ර අபிසාරී බලයක් තියෙන්න ඕන. ඒක සපය ගන්නවා මේ විද්‍යුත් බලය. ඊට පස්සේදී එයා තවත් කේන්ද්‍ර අපසාරී බලය කියලා එකක් තියෙනවා. ඒක ෆිසික්ස් වලට කියලා දෙවි. අර මේ දෙක සමානව පවත්වාගෙන තමයි අර මේකට ආකර්ෂණ නොවි පවතින්නේ. වෘත්තාකාර මාර්ගයක යනවා කියලා කියන දරුවෝ ඕනම එකක කේන්ද්‍ර අபிසාරී බලයක අපසාරී බලයක තියෙනවා. ඒතර මේ දෙක සමාන කරගෙන තමයි අර එයා වෘත්තාකාර මාර්ගය යන්නේ. ඒ කියන්නේ මේ වෘත්තාකාර මාර්ගය ගමන් කිරීමේ අර්ධකීම ඕක. ඒක වට ෆිසික්ස් වලදී කියලා දෙයි. නැත්නම් මැස් කරලා මට ඇප්ලයිඩ් වල කියලා දෙයි. හරිද? පැහැදිලි කතාවද? මට කියන්න තියෙන්නේ මෙච්චරයි. එයා කේන්ද්‍ර අபிසාරී බලය සපය ගන්න මේ විද්‍යුත් ආරෝපණ දෙක අතර තියෙන බලය. එච්චරයි. හරිද? එතෙන්දී එහෙම වෘත්තාකාර මාර්ග ගමන් කරන එක තමයි පැහැදිලි කරලා තියෙන්නේ නීල්ස් බෝර් විසින්. නෂ්ටිය වට ඉලෙක්ට්‍රෝන තියෙන විදිය. එච්චරයි මට පැහැදිලි කරන්න තියෙන දරුවෝ. හරිද? එතකොට මේ හරි. તો නීල්ස් බෝර්ගේ මේ බෝර් ආකෘතිය හා සම්බන්ධව දැනගන්න ඕන කතාව තමයි. හරිද? yes. ඔය සීට් එක කියලා තියෙනවා. කොහොමද නෂ්ටිය වට ඉලෙක්ට්‍රෝන තියෙන කියලා කියලා තියෙන එක තමයි මේ රදපට්ට කියා ගන්න බැරි වෙච්ච දේ තමයි බෝර් කියලා බෝර් ආකෘතිය ඉදිරිපත් කරේ. හරි. දැන් සීන් එක පැහැදිලි. දැන් ඔය කතාව හරි. දැන් අපිට යන තියෙන දරුවෝ අපේ ඊළඟ මාතෘකාව විද්‍යුත් චුම්බක විකිරණ. හරිද? විද්‍යුත් චුම්බක විකිරණ. හරිද? අපි විද්‍යුත් චුම්බක විකිරණ ඔව් පටන් ගන්නවා හරිනේ. yes විද්‍යුත් චුම්බක විකිරණ වලට යමු. හරිද? විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වලින් සතුන්ලත් එකක්. හරිද? විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ මොකක්ද කියන එකත් ඉතින් මම මෙතෙන්දී ලොකුවට පොයින්ට් අවුට් කරලා තේරුමක් නෑ දරුවෝ. ඒක ෆිසික්ස් වලදී කියලා දෙනවා. හරිද? ඒ විද්‍යුත් චුම්බක තරංගයක අර්ධකයේ මෙතනට ඇත්තටම කෙමිස්ට්‍රියට ඕන වෙන්නේ නැහැ. මම නිකන් දලව කියන්නම් නිකන් අදහසක් එන්න. දරුවෝ ඒකේ මේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ දෙන්න කෙනෙකුට ලම්බකව ඉන්නේ. හරිද? මේ XYZ කියලා ගත්තොත් හරිද? x කියලා ගත්තොත් මේක y කියලා ගත්තොත් මේක z කියලා ගත්තොත් විද්‍යුත් ශේෂ්ත්‍රයකුයි චුම්බක ශේෂ්ත්‍රයකුයි ඉන්න කෙනෙකුට ලම්බකව. හරිද? ඒ කෙනෙකුට ලම්බකව විද්‍යුත් ශේෂ්ත්‍රයකුයි චුම්බක ශේෂ්ත්‍රයකුයි ඉන්නවා. හරිද? ඒ විද්‍යුත් ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය දෙකටම ලම්බකව. අපි හිතමු විද්‍යුත් ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය ඉන්නේ මේ z තලයේ මේ z තලයේ මේ z තලයේ y තලයේ කියලා. එතකොට x අඩංගු තලයේ. හරිද? එතකොට x අඩංගු දිශාව ඔස්සේ කියන්නේ මේ දෙකටම ලම්බකව මේ z තලය ඔහොම තියෙනවා කියන මේ y තලය ඔහොම ලම්බකව තියෙනවා කියලා කියන්නේ ඒ දෙකටම ලම්බකව අපි මේ තල් දෙකේ තියෙනවා නම් ඒ දෙක තල් දෙකටම ලම්බකව x අක්ෂය ඔස්සේ ගමන් කරනවා තරංගයක්. ඒකට කියනවා විද්‍යුත් චුම්බක තරංග කියලා. ඊට මම කියන්නේ එච්චරයි. ඒවා අර්ධකයේ මේ ඔක්කොම ආට ෆිසික්ස් වලදී කියලා දෙනවා. හරි. විද්‍යුත් චුම්බක විකිරණ හැදලා තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වලින්. ඒතර විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කියන්නේ තරංගයක්. ඒතර ඒකෙදි සීන් එක තමයි විද්‍යුත් ශේෂ්ත්‍රයකුයි චුම්බක ශේෂ්ත්‍රයකුයි එකිනෙකට ලම්බකව යනකොට. හරිද? එකිනෙකට ලම්බකව යනකොට ඕක අපි
ඇඳලා පෙන්නන්න හරි ඔන්න අපි ඇඳලා පෙන්නමුකෝ. හරිද? ඒක අත්‍යවශ්‍ය නැහැ. මම යක් තුනක් විතර අඳින්නම්. හරි. එහම තිරස්තලය යනවා. අපි හිතන්න මේ තිරස්තලය යන්න අපි හිතමු මේ චුම්බක ක්ෂේත්‍රය නම් මේක විද්‍යුත් ක්ෂේත්‍රය කියලා හිතන්න. හරිද? ඔය දෙකටම ලම්බකව මේ ගමන් කරනවා විද්‍යුත් චුම්බක තරංග කියන එක. එච්චරයි මම කියන්න දරුවෝ මේ ඒ විද්‍යුත් ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රය එහෙම යනකොට එහෙම එක්කෙනෙකුට ලම්බකව කොහොමද තරංගයක් ගමන් කරන්නේ? අර ඒ වගේ සීන් මම විතර පැහැදිලි කරන්නේ. මේවා එතකොට මේ අර කම්පන වෙන දිශා අංශු මෙහෙම තියෙනවා මේක මෙහෙම තියෙනවා. හරිද? අර ඒව පේනම මුකුත් යන්නේ නැහැ මෙතන. හරිද? ඒතර ඒව වලට ෆිසික්ස් වලදී ගොඩක් කතා කරනවා. අපිට ඒක ඕනේ නැහැ දරුවෝ. අපිට ඕනේ කියන්නේ අපි කතා කරන්නේ ඒක රසායනික ලක්ෂණ ටික. හරිද? භෞතිකව මේක හැදෙන විදිය නෙමෙයි. හරිද? විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වලින් හදිච්ච කෙනෙක්. හරිද? එච්චර කතාව. විද්‍යුත් චුම්බක තරංගයක් ඇති වෙන විදිය නිකන් අපි නෝට් එක වගේ හොටම තියරිටිවුට් එකත් එක තියෙනවා. මොකද්ද? විද්‍යුත් ක්ෂේත්‍රයක චුම්බක ක්ෂේත්‍රයකුයි මේක විද්‍යුත් ක්ෂේත්‍රය නම් මේක චුම්බක ක්ෂේත්‍රය. ඒ දෙක ලම්බකව තියෙනවා. ඒ දෙකටම ලම්බකව තරංග ගමන් කරනවා. අන්න ඒකට අපි කියනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියලා. හරිද? විද්‍යුත් චුම්බක තරංග එක තුල හැදිච්ච එකක් තමයි විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ. පැහැදිලි කතාව ඔයාලට. හරිද? yes. එතකොට කතාව තමයි දරුවෝ ඔය මේ විද්‍යුත් චුම්බක විකිරණ නැත්නම් විද්‍යුත් චුම්බක තරංග කියන එක රික්තයේදී ආලෝකය වේගයෙන් ගමන් කරනවා. රික්තයේදී අන්න අපිට වැදගත් වෙනවා. රික්තයේදී ආලෝකය වේගයෙන් ගමන් කරනවා. ආලෝකයේ වේගය දරුවෝ අපි ආසන්නව ගන්නවා 3 වැඩි කිරීම 10 8යි ms ඍණයක් කියලා එක පේපරේ දෙන්න පුළුවන් සහ ඔයාලා දැනගෙන ඉන්න එක නම් හොඳයි. අපි ආලෝකයේ වේගය සිම්පල් c පාවිච්චි කරන්නේ 3 වැඩි කිරීම 10 8යි ms ඍණයක් කියලා ගන්න. හරිද? ඔගේ හරි මගේ දරුවෝ මේ 2.99ට හරි 2.99ට මම මොකද මේ කියවන්නේ? මම මේ කියවන දරුවෝ විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. තරංගයක්. ඒ විද්‍යුත් චුම්බක තරංග වලින් හදිච්ච එක තමයි විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ. ඒ විද්‍යුත් චුම්බක තරංග රික්තයේදී ආලෝක වේගයෙන් ගමන් කරනවා. හරිද? රික්තයේදී ආලෝක වේගයෙන් ගමන් කරන විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් ලම්බකව තියෙන ඒ දෙකටම ලම්බකව තරංගය ගමන් කර තරංගයක් තමයි විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ. හරිද? එතකොට ඒ විද්‍යුත් චුම්බක තරංග වල ආලෝක වේගයෙන් ගමන් කරනවා. හරිද? ආලෝක වේගයෙන් ගමන් කරන රික්තයේදී. ඕකේ. ඊට පස්සේ දරුවෝ අපිට තියෙනවා මේ තරංග හා සම්බන්ධව සූත්‍රයක් තියෙනවා. v සමාන f ලැම්ඩා කියලා තමයි පොඩි කාලේ දාන්නේ. ඉතින් මේ අපි LLD ඉතින් ඕක v සමාන ලැම්ඩා mu කියන එක තමයි කියන්නේ. ලැම්ඩා කියන්නේ තරංග ආයාමයේ f කියන සංඛ්‍යාතය මෙතන mu කියන සංඛ්‍යාතය. එකම ඒවා හරිනේ. මෙන්න මේ සූත්‍රය තියෙනවා. හරිද? v සමාන ලැම්ඩා mu කියන එක. හරිද? තරංගාශ්‍රිතව තියෙන සූත්‍රයක් තමයි වේගය තරංගයේ තරංග ආයාමයේ සංඛ්‍යාතය. තරංගාශ්‍රිතව තියෙන එකක්. හරිනේ? එතකොට මේ විද්‍යුත් චුම්බක තරංගනේ. ඒ ආශ්‍රිතව තියෙන මෙන්න මේ සූත්‍රය තමයි අපේ විද්‍යුත් චුම්බක විකිරණ වල පළවෙනි සූත්‍රය. හරිද? ඒකේ නිවිදි මම නිකන් පොඩ්ඩක් ඔයාලට පෙන්නනවා. හරිද? කොහොමද පෙන්නන්නේ? මෙන්න මෙහෙම සීන් එකක්. හරිද? කොහොම සීන් එකක්ද? හිතන්නකෝ මේ ඔන්න තරංගයක් කොහොම ගමන් කරනවා කියලා. හරිද? ගමන් කරනවා කියලා හිතන්නකෝ. කතාව තමයි දරුවෝ මේ තරංගයක එක චක්‍රයක් කියලා කියන්නේ. එක චක්‍රයක් කියලා කියන්නේ එතකොට මේ ඕක මේ චක්‍රයක්. මෙන්න තව චක්‍රයක්. මේ චක්‍රකින් භාගයක් තියෙන්නේ. ඊට අපි දන්නවා තරංගයේ මුදුනට කියන්නේ අපි ශීර්ෂ කියලා. පහළට කියන්නේ නිම්න කියලා. පැහැදිලි කතාව. එතකොට තරංගයක ශීර්ෂ තියෙනවා නිම්න තියෙනවා. හරිද? මම මේ කියන හදන්නේ මොනවද? එතකොට ශීර්ෂ තියෙනවා නිම්න තියෙනවා චක්‍ර කියන්නේ ඕක. ඊට පස්සේදී සංඛ්‍යාතය කියලා එකක් තියෙනවා. සංඛ්‍යාතය කියලා කියන තරංගයක තප්පරයකදී යන වට සංඛ්‍යාව. නැත්නම් තප්පරයේදී යන චක්‍ර සංඛ්‍යාව. තප්පරයේදී චක්‍ර අපි තුමු දෙකක් විනා කියලා. තප්පරයේදී චක්‍ර දෙකයි නම් එයාගේ සංඛ්‍යාතය තප්පරයට 2යි කියන එක. ඒ තප්පරයට 2යි කියන එක අපි කියන්නේ 2 හර්ට්ස් කියලා. 2යි තප්පරයට. තප්පරයට කියන එක සමානයි දරුවෝ හර්ට්ස්. සංඛ්‍යාතය කියන්නේ මොකද? තරංගයක තප්පරයට චක්‍ර සංඛ්‍යාව. තප්පරයට චක්‍ර සංඛ්‍යාව. තප්පරයට චක්‍ර සංඛ්‍යාව දැම්මට පස්සේදී ඒක තප්පරයට කියලා දාන්න පුළුවන්. ඒක තමයි හර්ට්ස් කියලා ගන්න. ඕකේ. තරංගයක් ආශ්‍රිතව සංඛ්‍යාතයකින් අර්ථයක් තමයි මම කිව්වේ. තප්පරයට තියෙන චක්‍ර සංඛ්‍යාව. ඊට පස්සේදී තරංගයක් ආශ්‍රිතව ලැම්ඩා තරංගායමය කියලා අර්ථ දැක්වීමක් තියෙනවා. හරිද?
අපි මේක f සංකේතයයි mu තුයි දෙකම පාවිච්චි කරනවා. ඊටදී තියෙනවා මේ තරංගායාමය. ලැම්ඩා කියලා සංකේත කරන එහෙම අර්ථකයක් තියෙනවා. තරංගායාමය කියලා කියන්නේ දරුවෝ චක්‍රයකදී තරංගය ගමන් කරන දුර. මෙහෙම චක්‍රයක් යනකොට තරංගය ගමන් කරන දුර කියන්නේ මෙතන දුර. හරිද? ඔයාලා පොඩි කාලේදී අර්ථ දක්වලා ඇත්තේ ශීර්ෂ දෙකක් අතර දුර කියලා. ශීර්ෂ දෙකක් අතර දුර කියන දරුවෝ චක්‍රයක් ගමන් කිරීමේදී දැන් මෙතනින් පටන් ගත්තේ චක්‍රයක් සම්පූර්ණ වෙන්නේ. මම ගියා මෙහෙම ගියා මෙහෙම භාගයක් කඩලා මෙතන ආවට චක්‍රය සම්පූර්ණයි. චක්‍රයකදී තරංගය ගමන් කරන දුර තිරස් දුර තමයි තරංගායාමය කියලා කියන්නේ. හරිද? අපි පොඩි කාලේ තරංගායාමය කියලා මේක නම් කරේ එතකොට මෙන්න මේක ලැම්ඩා. හරිද? දැන් නිම්න දෙකක් අතර දුර ලැම්ඩා. හරිද? එතකොට ඔයාලට තේරෙනවා කියන්නේ එක චක්‍රයක් ගමන් කරනකොට තරංගය කියන්නේ එක චක්‍රයක් යනකොට තරංගය ගමන් කරපු දුර තමයි තරංගායාමය කියලා කියන්නේ. ශීර්ෂ දෙකක් අතර දුර සහ නිම්න දෙකක් අතර දුර කියන එක අදහස් වෙන්නේ ඒක තමයි. හරිද? ශීර්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ චක්‍රයක් ගමන් කරනකොට තරංගය කියපු දුර. හරිද? එතකොට චක්‍රයකදී තරංගය ගමන් කරන දුර තමයි දරුවෝ තරංගායාමය කියලා කියන්නේ. චක්‍රයකදී තරංගය ගමන් කරන දුර. අපි මේ මොකද කරන්නේ? විද්‍යුත් චුම්බක විකිරණ හැදලා තියෙන විද්‍යුත් චුම්බක තරංග වලින් විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ රික්තයේදී ආලෝක වේගයෙන් ගමන් කරන විද්‍යුත් ශේෂක චුම්බක ශේෂ්ත්‍රය කියන ලම්බකව තියෙනකොට ඒ දෙකටම ලම්බක ප්‍රගමණය වෙන තරංගයක්. ඒ ශේෂ්ත්‍ර දෙකටම ලම්බ කියන්නේ ඒ තල දෙකටම ලම්බකව ප්‍රගමණය වෙන තරංගයක් තමයි විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ. ඊටදී ඊළඟ මොකද කරන්නේ මේ තරංගයක් ආශ්‍රිත සූත්‍රයක් තියෙනවා v සමානයි අපි කියන්නේ ඒක කියන්නේ v සමාන ලැම්ඩා mu කියලා තමයි අපි කියන්නේ. mu කියන සංකේතය කියන්නේ ඕනනම් කිසියම් කඩදී mu වෙනකොට f කියන සංකේතය පාවිච්චි කරන්න පුළුවන් සංඛ්‍යාතයකින් හරි. කියන්නේ සංඛ්‍යාතය තරංගායාමය සමාන තරංගයේ වේගය කියලා සූත්‍රයක් තියෙනවා. අර ඒක එන විදිහ තමයි පැහැදිලි කරන්නේ. ඒක තරංගයක් ආශ්‍රිත පළයරක් දැක්වීම සංඛ්‍යාතය තප්පරයට චක්‍ර සංඛ්‍යාව චක්‍රයකදී ගමන් කරන දුර තමයි තරංගායාමය කියලා කටිය අර දක්වලා තියෙන්නේ. එතකොට v සමාන ලැම්ඩා mu කියන සූත්‍රය අපිට නිකන් සාධනය වෙනවා දරුවෝ. කොහොමද සාධනය වෙන්නේ? තප්පරයකදී චක්‍ර සංඛ්‍යාව තමයි මේ සංඛ්‍යාතය කියලා කියන්නේ. චක්‍රයකදී තරංගය ගමන් කරන දුර තමයි තරංගායාමය කියලා කියන්නේ. තප්පරයට අපි තුමු චක්‍ර දෙකයි කියලා. තප්පරේ චක්‍ර දෙකයි. චක්‍රයකදී ගමන් කරන දුර තමයි තරංගායාමය කියලා කියන්නේ. එතකොට දරුවෝ තප්පරයකදී චක්‍ර ගණන චක්‍රයකදී ගමන් කරන දුරෙන් ගුණ කරොත් අපිට එනවා තප්පරයකදී තරංගය ගමන් කරන දුර. තප්පරයට චක්‍ර සංඛ්‍යාව චක්‍රයකදී ගමන් කරන දුරෙන් තරංගය ගමන් කරන දුරෙන් ගුණ කරලා පස්සේ එනවා තප්පරයකදී අර චක්‍රය කියන්නේ තප්පරයකදී චක්‍ර සංඛ්‍යාව තමයි සංඛ්‍යාතය. ඊට පස්සේදී චක්‍රයකදී ගමන් කරන දුර තමයි තරංගායාමය. සංඛ්‍යාතය තරංගායාමය ගුණ කරලා පස්සේ එනවා තප්පරයකදී තරංගය ගමන් කරන දුර එනවා. තප්පරයකදී චක්‍ර සංඛ්‍යාව චක්‍රයකදී ගමන් කරන දුරෙන් ගුණ කරලා පස්සේදී එනවා තප්පරයකදී තරංගය ගමන් කරන දුර. ඒ කියන්නේ වේගය එන්නේ. හරි පොඩක් ඕනම් කල්පනා කරලා බලන්න මම කිව්වා. තප්පරයකදී චක්‍ර සංඛ්‍යාව චක්‍රයකදී දුර ගමන් කරන දුර. චක්‍රදී තරංගය ගමන් කරන දුර තප්පරේ චක්‍ර සංඛ්‍යාවෙන් ගුණ කරලා පස්සේ ලැබෙනවා අපිට තප්පරයකදී තරංගය ගමන් කරන දුර. නිකන් මම මෙතන නිකන් මේ රූපෙන් පෙන්නුවොත් තප්පරේ චක්‍ර දෙකක් නම් තරංගය ගමන් කරපු දුර කියලා කියන්නේ එතන මෙතන තියෙන දුර. හරිද? ඒක කොහොමද ගන්නෙ? දැන් එතකොට අපි ලැම්ඩා මියුට දැම්මොත් හරිද? සංඛ්‍යාතය දෙකයි. අපි තුමු මේ දුර නිකන් මීටර් 5ක් කියලා. 5ක් නම් එතන 5යි. 5 මීටර 2 තප්පරයට. ගුණ කරලා පස්සේ අපිට එනවා 10යි ms රිනෙක් කියලා. ඔය වේගය එන්නේ. කියන්නේ වේගය කියන්නේ මොකද්ද? තප්පරයකදී ගමන් කරන දුර. තප්පරයකදී ගමන් කරන දුර එතකොට මෙතෙන් මෙතනට 5 මීටර මෙතෙන් මෙතනට 5 මීටර. හරි තරංගායම දෙකයි. එතකොට 10 මීටර තමයි ගිහලා තියෙන්නේ. ඔයාලට පැහැදිලි මේ සූත්‍රය හරිනේ. මේ සූත්‍රය තමයි දරුවෝ v සමාන ලැම්ඩා mu කියන සූත්‍රය තමයි පළවෙනි සූත්‍රය. හරි තරංගයක් ආශ්‍රිතව අපි ඒ සූත්‍රය දැනගන්නවා. හරිද? ඊට පස්සේ සතාව තමයි දරුවෝ මේ මෙන්න මෙහෙම සීන් එක. හරිද? සීන් එක තමයි දැන් v සමාන ලැම්ඩා mu තියෙනවා. දැන් දරුවෝ අපි විදුලි චුම්බක තරංගයට v සමාන ලැම්ඩා mu නෙමෙයි පාවිච්චි කරන්නේ අර v කියන එක c කරනවා. ආලෝකීය වේගයනේ. c සමාන ලැම්ඩා mu. ආලෝකීය වේගයෙන් ගමන් කරන තරංගායමයේ සංකේතයක තියෙන හරිය. ඒ දෙකේ ගුණයෙන් එනවා ආලෝකීය වේගය. විදුලි චුම්බක විකිරණ ඒතකොට හැම එකකින්. දැන් විදුලි චුම්බක විකිරණ يعني විදුලි චුම්බක තරංග. ඒ වගේ එතකොට හැම එකක්ම ආලෝකයෙන් ගමන් කරන්නේ. එතකොට ආලෝකයෙන් ගමන් කරන්නේ c සමාන ලැම්ඩා mu කියලා පාවිච්චි කරන්න පුළුවන් විදුලි චුම්බක තරංග වලට. පැහැදිලි කතාව. ඊට පස්සේ දරුවෝ කතාව තමයි මේ සීන් එක. හරිද? එතන මොකද්ද මේ ඔයා දැනගන්න ඕන. ඉතින් ලැම්ඩා වැඩි වෙනකොට mu අඩු වෙනවා. නැත්නම් ලැම්ඩා අඩු වෙනකොට mu වැඩි වෙනවා. හරිනේ. ඇයිදරෝ ආලෝකය කියන්නේ නීතකයක්නේ. මෙයා ලැම්ඩා වැඩි වෙනකොට මේක අඩු වෙලා ගුණිතය 100ට සමාන වෙන්න ඕන. ගුණිතය 100ට සමාන වෙන්න ඕන. ඊට පස්සේදී ලැම්ඩා අඩු වෙනකොට mu වැඩි වෙලා ඒත් ගුණිතය සමාන වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ දරුවෝ ලැම්ඩා mu අතර සම්බන්ධය ප්‍රතිලෝමයි. අපි ඒක ඔප්පු කරලා බලමු c සමාන ලැම්ඩා mu
ලැම්ඩා උක්ත කරාට පස්සේදී c බෙදී μ වෙනවා. ලැම්ඩා උක්ත කරා c බෙදී μ වෙනවා. තරු නියතයකුයි සමාන ලකුණකුයි අපිට අයින් කරගන්න පුළුවන් සමානුපාතික ලකුණයි. ඒකට μ. කියන්නේ තරංගායමය සංඛ්‍යාතය ප්‍රතිලෝම සමානුපාතයක. ප්‍රතිලෝම කියන්නේ මොකද්ද? තරංගායමය වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. තරංගායමය අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔන්න ඊළඟ සීන් එක. මේ සූත්‍රය ඊට පස්සේ සම්බන්ධය ප්‍රතිලෝම සමානුපාතය කියන එක ඕක කරන. ඊට පස්සේ කතාව තමයි දරුවෝ විද්‍යුත් චුම්බක තරංග කියන ඒවා මේ ගත්තට පස්සේදී කියන්නේ හැම සංඛ්‍යාතයකටම තියෙනවා. හැම තරංගායකමම තියෙනවා. කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියන්නේ මේ විද්‍යුත් චුම්බක විකිරණ කියලා ගමු. විද්‍යුත් චුම්බක තරංග වලින් හදිච්ච නිකන් ශ්‍රේණියක් තමයි විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ. ඒ විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ සන්තතික කෙනෙක්. සන්තතික ශ්‍රේණිය. හරිද? සන්තතික ශ්‍රේණියක් කියලා මම නිකන් කියාගෙන ගියොත් කියන්නේ අපි නිකන් ගමුකෝ. අපි 100න් පටන් ගමුකෝ. කියන්නේ 100 සංඛ්‍යාතයේ සහිත 100 සංඛ්‍යාතයේ සහිත විද්‍යුත් චුම්බක තරංගයක් තියෙනවා. එතකොට 100.1 සහිත 100.1 සංඛ්‍යාතයක් සහිත මේ විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. දෙක මම නිකන් කියන්නේ 101 තරංගා 101 සංඛ්‍යාතයේ සහිත විද්‍යුත් චුම්බක මේ 101 සංඛ්‍යාතයේ සහිත විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. ඔයගේ අර කැඩීමක් නැතුව හැම සංඛ්‍යාතයකටම විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. නැත්නම් අනිත් පැත්තට කියන්න පුළුවන් තරංගායමකට කියන්න පුළුවන්. හරිද? කියන්නේ සංඛ්‍යාත අනුරූප තරංගායමක් තියෙනවනේ. හැම තරංගායමයකටම විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. ඒ විද්‍යුත් චුම්බක තරංග ටික ගත්ත විද්‍යුත් චුම්බක විකිරණ කියලා කියන්නේ සන්තතික ශ්‍රේණියක්. දරුවෝ මේ සන්තතිය කියන්නේ කැඩීමක් නැහැ කියන එක. එක දිගට තියෙනවා. හරිද? ඔයගේ මේ සංඛ්‍යා රේඛාවේ තාත්වික සංඛ්‍යා ටික ගත්තට පස්සේදී කැඩීමක් නැහැ. එක දිගට තියෙනවා. සන්තතිකයි. හැබැයි නිකල් ටික ගත්තට පස්සේදී 1 2 3 4 ඔහොම යන්නේ. 1 2 4 තියෙන ගැප් එක පියවන්න කවුවත් නැහැ. හරිද? නිකල් කියලා ගත්තොත් විවික්ත තියෙන්නේ. සන්තතික නැහැ ශ්‍රේණිය. හැබැයි සංඛ්‍යා මේ තාත්වික සංඛ්‍යාව සංඛ්‍යා රේඛාව සංඛ්‍යා රේඛාව තියෙන තාත්වික සංඛ්‍යානේ කැඩීමක් නැහැ. දශම සංඛ්‍යා හැම එකක්ම තියෙනවා. අර ඒ වගේ අර හැම සංඛ්‍යාතයකටම කැඩීමක් නැතුව කියන්නේ හැම සංඛ්‍යාතයකටම කැඩීමක් නැතුව විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. එතකොට අපිට ඒ විද්‍යුත් චුම්බක තරංග ටික විද්‍යුත් චුම්බක විකිරණ කියලා එකතු වෙ විද්‍යුත් චුම්බක විකිරණනේ. ඒතර ඒක ඇවිල්ලා සම්තතික ශ්‍රේණිය. සම්තතික ශ්‍රේණිය. සීන් එක තමයි දැන් සීන් එක තමයි ඔන්න මම නිකන් ලකුණු කරොත් අපි ගමුකෝ දැන් සංඛ්‍යාතය හැම සංඛ්‍යාතයකටම තියෙනවා කියලා කිව්වට පස්සේ දරුවෝ හැම තරංගායයටමත් තියෙනවා හොඳේ. හැම තරංගායමයකටත් තියෙනවා. හරිද? අපි නිකන් දරුවෝ නිකන් මෙන්න මෙහෙම එකක් කරොත් හරිද? කැමයක් කරොත් මම අක්ෂයක් ගන්නවා මේ සංඛ්‍යාත අක්ෂය කියලා ගන්න. තරංග අපි සාමාන්‍ය තරංගායම කියලා ගන්න අපි තරංගායම හැට වැඩි වෙනවා. තරංගායම එක ලැම්ඩා වැඩි වෙනවා. ලැම්ඩා වැඩි වෙන පැත්තට නෙමෙයි දරුවෝ. ඒ කියන්නේ ලැම්ඩා වැඩි වෙනකොට ඊට අනුරූපව සංඛ්‍යාතය අඩු වෙනවා. මේ කියන්නේ මෙහාට සංඛ්‍යාතය අඩු වෙනවා. තරංගායම වැඩි වෙනවා සංඛ්‍යාතය අඩු වෙනවා. අනිත් පැත්තට සංඛ්‍යාතය වැඩි වෙනවා. හරිද? එතන දරුවෝ කතාව මේක අපි හිතමු නිකන් මේක තරංගායම අක්ෂයක් කියලා හිතමු. හැම තරංගායයකමට විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. සීන් එක වෙලා තියෙන මේකයි දරුවෝ. ඒ විද්‍යුත් චුම්බක තරංග ගත්තට පස්සේදී දැන් හැම සංඛ්‍යාතයකටම නැත්නම් හැම සංඛ්‍යාතයකටම හැම තරංගායයකටම තියෙනවා. දෙකම එකයි හොඳේ දරුවෝ. තරංගායමට අනුරූප සංඛ්‍යාතයක් තියෙනවා. ඒත් හැම තරංගායමටම තියෙනවා කිව්වොත් එකයි හැම සංඛ්‍යාතයකටම තිබ්බත් කියනවා කියලා කිව්වොත් එකයි. හරිද? විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. දැන් සීන් එක වෙලා තියෙන මේකයි අර කිසියම් තරංගායම පරාසයක් ගත්තට පස්සේදී අපි දුන්නා මෙතන ගත්තා අයියේ. හරිද? ඔන්න ඔය තරංගායම පරාසය තුළ තියෙන විද්‍යුත් චුම්බක තරංග අතර පස්සේදී ඒ කට්ටිය දක්වලා තියෙන කිසියම් රසායනික ලක්ෂණ ටිකක් තියෙනවා නම් ඒ ටික ඕකේ. අසදී අපි දැන් තව පරාසයක් ගත්තට පස්සේදී ඒ පරාසයේ තියෙන විද්‍යුත් චුම්බක තරංග දක්වන රසායනික ලක්ෂණයි. අසේ අනිත් පරාසයේ තියෙන විද්‍යුත් චුම්බක තරංග දක්වන රසායනික ලක්ෂණ වෙනස් වෙලා තියෙනවා. කියන්නේ තරංගායම පරාසය කියන්නේ එක් තරංගායම පරාසයකදී එක විදිහකට විද්‍යුත් චුම්බක තරංග හැසිරෙනවා. එක ලක්ෂණ ටිකක් දක්වනවා. තව තරංගායම පරාසයක විද්‍යුත් චුම්බක තරංග දක්වන රසායනික ලක්ෂණ වෙනස්. අන්න ඒක පදනම් කරගෙන විද්‍යුත් චුම්බක විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණිය සංසන්දක ශ්‍රේණිය බෙදලා තියෙනවා කොටස් වලට. කොටස් වලට බෙදලා තියෙනවා. ඔන්න ඔය කොටස් ටික තමයි අපි එතකොට විද්‍යුත් චුම්බක ඒ කොටස් වලට බෙදලා තියෙනවා. ඒ කොටස් වලට එක නම් දීලා තියෙනවා. මුලින්ම අපිට තියෙනවා සංඛ්‍යාතයේ වැඩිම පැත්ත තියෙනවා ගැමා කිරණ. ඒකට තරංගායම පරාසයක් තියෙනවා හරිනේ. ඔටෝනොමස් රිසෝස් බුක් එකේ පෙන්නලා මේ පරාසය ඕන බලන්න පුළුවන්. දැන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේදී ඊළඟ තරංගායම පරාස ශ්‍රේණිය X කිරණ කියලා තමයි නම් කරලා තියෙන්නේ. තරංගායම මේක අඩුම මේක ඊළඟ පොඩක් වැඩි හරිනේ. එතන සංඛ්‍යාතයේ වැඩිම ඊළඟ සංඛ්‍යාතයේ අඩු ඊට අඩු. හරිද? එතකොට x කිරණ ඊට පස්සේදී ඒවා දන්නවා හරිනේ. ඊට පස්සේදී පාරජම්බුල කිරණ අල්ට්‍රා වයලට් UV කියලා කියනවා. ඊට පස්සේදී දුෂ්‍ය කිරණ. ඒකේ පරාසය පොඩ්ඩක් පොඩි හරිනේ. දුෂ්‍ය පරාසය දුෂ්‍ය කිරණ දුෂ්‍ය විද්‍යුත් චුම්බක විකිරණ
හරිද? දෘශ්‍ය පරාසය. ඊට පස්සේදී දෘශ්‍ය පරාසයේ ගාවම තියෙනවා දරුවෝ අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ. ඊට පස්සේ තියෙනවා හරිද? ඔයාලා සාමාන්‍ය ෆිසික්ස් වලදී එක එකකට කඩන්න පුළුවන් දරුවෝ. හරිද? ශුද්ධ තරංගය, රේඩියෝ තරංගය තමයි තියෙන්නේ. කියන්නේ එක විදිහට කඩන්න පුළුවන් කියලා කිව්වේ. ඒ කියන්නේ මේක විත් සම්පූර්ණ වෙනස් වෙන්නේ නැහැ. ඔය මොකද්ද මේ ශුද්ධ තරංග වලින් පස්සේදී අපි රේඩියෝ තරංගය කියන එක රේඩියෝ තරංග කියන එක සමහරට කොටස් වලට එහෙම කරන්න පුළුවන්. රේඩියෝ තරංග කියලා තියෙන්නේ. ඔව් ඕකේ. හරි. මම ඔයාලට දෙන අයිඩියා එක මොකද්ද? විද්‍යුත් චුම්බක විකිරණ කියන සාන්තතික ශ්‍රේණියක්. ඒක එක් එක් තරංගායම් පරාසවලදී එක් එක් රසායන ලක්ෂණ දක්වලා තියෙන්නේ. ඒතර ඒ තරංගායම් පරාස වෙන් කරගෙන එක එක නම් දීලා තියෙනවා. මේ තරංගායම් පරාසය නැත්නම් මේ සංඛ්‍යාත පරාසයේ ඉන්න විද්‍යුත් චුම්බක විකිරණ එක් ගාමා කිරණ කියලා නම් කරලා තියෙනවා. X කිරණ, පාරජම්ල කිරණ, දුෂ්ට කිරණ, අදෝරක්ත කිරණ, ශුද්ධ තරංග, රේඩියෝ තරංග. හරිද? විද්‍යුත් චුම්බක වර්ණාවලිය පොඩ්ඩක් පිළිවෙලට වගලුවේ තියෙනවා නේද? ඒක තියෙන්න ඕන. ඊට දරුවෝ මෙන්න මේ දුෂ්ට පරාසයේ මේ විද්‍යුත් චුම්බක විකිරණ වලින් ඇසට සංවේදී, ඇසට පේන, හරිද? ඇසට පේන එකම විද්‍යුත් චුම්බක කිරණ වර්ගය තමයි විකිරණ වර්ගය තමයි දුෂ්ට පරාසය කියලා කියන්නේ. හරිද? අර ඒකට අදාළ තරංගායම පරාසය පොඩ්ඩක් මතක තියාගන්න ඕන දරුවෝ. හරිද? ඒක අනිවාර්යෙන් මතක තියාගන්න පොඩ්ඩක්. හරිද? මේ 400 නැනෝමීටර ඉඳලා 750 නැනෝමීටර දක්වා. ඒ කියන්නේ මොකද්ද? 400 නැනෝමීටර ඉඳලා 750 නැනෝමීටර දක්වා ඒ පරාසයේ තරංගායාම තියෙන විද්‍යුත් චුම්බක විකිරණ ආයත වෙන දුෂ්ට කලාපයට. ඒ කියන්නේ ඒවා ඇහැට පේනවා. හරිද? ඒතර ඔය ඇහැට පේන ටිකේ වර්ණ ටික දරුවෝ අපට දැනගන්න ඕන. හරිද? රන් තැබිලි කඩන කොල්ලා නිල්ලිබ්බෙක් දකි දෙදුනේ පාට ටික. අන්නේ පාට ටික තමයි දරුවෝ මේ දුෂ්ට පරාසයේ කියන්නේ දුෂ්ට පරාසයේ මේ එක එක් විද්‍යුත් චුම්බක විකිරණ වලට පාට තියෙනවා හරිනේ. ඒතර ඒ පාට ටික හරිද? ඒතර මේ පාට ටිකට බලපන්නේ. ඒතර දැන් يعني දැන් අපි දැන් මොකද්ද? මෙන්න මේ තරංගායම් පරාසයේ තියෙන විද්‍යුත් චුම්බක විකිරණ. විද්‍යුත් චුම්බක තරංග වලට පාටක් තියෙනවා. ඇහැට පේනවා. දුෂ්ට කලාපයට අයිති වෙන්නේ. ඒතර මේ පාට රතු පාටද, කොළ පාටද, නිල් පාටද කියන එකටත් බලපාන තරංගායමක් තියෙනවා හරිනේ. ඒතර අපි මතක තියාගන්න දැන් මේ අදෝරක්ත කියන එක රයන්නත් එක තමයි මෙතන රන් තැබිලි කඩන කොල්ලා නිල් ඉන්දිගෝ දම් හරිද? රන් තැබිලි කඩන කොල්ලා නිල් ඉබ්බේ දකි. දරුවෝ ඔය තියෙන්නේ මේ දුෂ්ට කලාපේ පාට 7 හරිද? එතන මේ පාට එතන එක් එක් පාටට අදාළ තරංගායමකුත් තියෙනවා හරිනේ. අර ඒක ඉතින් ඔයා රතු පාට අදාළ තරංගායම පරාස මොකද්ද? තැඹිලි පාටට බල අදාළ මේ තරංගායම පරාස මොකද්ද? නැත්නම් සංඛ්‍යාත පරාස මොකද්ද? එහෙම දැනගන්න ඕනේ නැහැ. ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕන මේ අර රතු එකේ තරංගායාමය වැඩිම, ඊපස්සේ ධම් එකේ තරංගායාමය අඩුම සහ ඒ කියන්නේ සංඛ්‍යාත වැඩිම හරිනේ. අන්න ඒක පොඩ්ඩක් අයිඩියා එකක් තියෙන්න ඕන සහ මේ දුෂ්ට කලාපේ තරංගායම පරාසය 450 කියන එකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මම මේ කියන ඒවා තමයි ඔළුවේ තියාගන්න 450 කියන එක. රන් තැබිලි කඩන නිල් ඉබ්බේ දකි රතු පාට එන්නේ තරංගායමය වැඩි පැත්තට හරිනේ. අදෝරක්තෙන් තමයි මේක මතක තියාගත්තේ. ඕකේ. ඔන්නෝක විද්‍යුත් චුම්බක වර්ණාවලිය. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. හරිද? විද්‍යුත් චුම්බක විකිරණ තියෙන වර්ණාවලිය. ඒක සාන්තතික වර්ණාවලිය. සාන්තතික ශ්‍රේණිය. හරිද? ඕකේ පැහැදිලි කතාව. yes දරුවෝ. ඊට පස්සේදී හරි. වෙලාව. හරි දරුවෝ අහගන්න. කතාව මේකයි. දරුවෝ මම මේ අපි දැන් කතා කරන්න තියෙන්නේ ශක්තිය කොන්ටනීකරණය කියන කොටස තියෙන එකත් එක්ක ගණන් හදන ටික තමයි තියෙන්නේ.